සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි අද එකතු වෙලා ඉන්නේ මුල සිට සරලව 10 වෙනි කණ්ඩායමේ පළවෙනි අර්ගුමෙන්ට් එකේ 6 වෙනි කොටස සාකච්ඡා කරන්නයි. ඉතින් මේ 6 වෙනි කොටස බදාදා අපි කොටස් 7කින් සමන්විත වෙනවා මේ පළවෙනි අර්ගුමෙන්ට් එක. අර්ගුමෙන්ට් එකක් කියන්නේ ප්‍රධාන මාතෘකාවක්. එතන මේ පළවෙනි අර්ගුමෙන්ට් එක අපි කොටස් 7කින් අවසන් කරනවා මේ සිකුරාදට. සිකුරාදා අපි පළවෙනි අර්ගුමෙන්ට් එක අවසන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඔය වගේ අර්ගුමෙන්ට් 25ක් තියෙනවා ඔයගලන්ට ඉගෙන ගන්න. පැහැදිලිද? අර්ගුමෙන්ට් 25ක් තියෙනවා. ඔයින් මුල් අර්ගුමෙන්ට් 10 මම සලකන්නේ පළවෙනි පියවර හැටියට. මුල් අර්ගුමෙන්ට් 10 මම සලකන්නේ පළවෙනි පියවර හැටියට. හේතුව තමයි මුල් අර්ගුමෙන්ට් 10 තියෙන ප්‍රශ්න ගොඩක්ම එන්නේ 98%ක්ම අපිට ප්‍රශ්නෙත් සමග රූප සටහනක් සමගින් එනවා. ඔය පළවෙනි අර්ගුමෙන්ට් එකේ තමයි චුට්ටක් ඔය විදිහට එන්නේ. ඉතිරි සියලුම අර්ගුමෙන්ට් වලින් එන ප්‍රශ්න ගොඩක් වෙලාවට රූප සටහනක් සමගින් තමයි එන්නේ. ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි රූප සටහනක් කියන එක මොකක් හරි කරගන්න පුළුවන්. ඉතුරු ඒවනේ බැරි. අන්න ඔක තමයි ගොඩක් අය කියන්නේ. ඒ කියන්නේ මුල් අර්ගුමෙන්ට් 10 සහ ඒ ආශ්‍රිතව තියෙන දේවල් මොනවා හරි කරගන්න පුළුවන් කියන මට්ටමක ඉන්නවා. හැබැයි එතනින් එහාට ඒ කියන්නේ 11 ඉඳලා 25 දක්වා උදාහරණයක් ගත්තොත් 14 වෙනි අර්ගුමෙන්ට් එකේ රූප සටහන් තියෙනවා. 18 වෙනි අර්ගුමෙන්ට් එකේ යම් තාක් දුරට රූප සටහනක් තියෙනවා. එහෙම තිබුණාට ඒත් මදි ඒවා. පැහැදිලිද? ඒතර 11 ඉඳලා 25 දක්වා තියෙන අර්ගුමෙන්ට් ප්‍රධාන මාතෘකා අපි ටිකක් ස්ටෑන්ඩඩ් විදිහට ඉගෙන ගන්න ඕනේ. දෙවන අධීර විදිහට. පළවෙනි මුල් අර්ගුමෙන්ට් 10 තියෙන ඒ මූලික හරය මූලික સિદ્ધාන්ත කරුණු සහ ඔය අහුවෙන අනම්මනම් වචන ඕවා හොඳට තමන් පුරුදුනාට පස්සේ තමන් ප්‍රශ්න කරන්න හොඳට ප්‍රශ්නේ අඳුන ගන්න පුළුවන් වුණාට පස්සේ 11 වෙනි අර්ගුමෙන්ට් එකේ ඉඳලා අපිට තියෙන්නේ අපි නිකන් හරියට එදා තමයි හරියට මේ පාඩමට සහභාගී වෙන මුල් දවස කියලා ඔයගලන්ට හිතේ. පැහැදිලිද? ඒ කියන්නේ වෙනස් කතා කරපුවා තියෙනවා තමයි. නමුත් වෙනස්. ඒක ටිකක් පුහුණුව තියෙන කෙනෙක්ට තමයි 11 ඉඳලා තියෙන දේවල් යම් තාක් දුරට තේරෙන්න ගන්නෙ. පැහැදිලිද? ඉතින් එතනට එන්න නම් මේ මුල් ඒවා ටික හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. පැහැදිලිද? ඉතින් ඒ නිසා මම හැම වෙලේම කියන එකක් තමයි ඔයගලන්ට හැම වෙලේම මේක මම මුළු මේ අර්ගුමෙන්ට් 25ම මේ මාස 7 පුරාවටම ඔයගලන්ට කියනවා. අනිවාර්යෙන් පාඩම් ටික මග අර ගන්න නැතුව පිළිවෙලට බලන්න. පිළිවෙලට කරන්න. පේපර් ටික කරන්න. කොටසක් දෙකක් පහ වුණාට කමක් නැහැ. දැන් අද දාන හෙට දවල් වෙන කොටස දැන් අද ඔන්ලයින් එන්න බැරි කට්ටිය හෙට රෙකෝඩින් බලයි. එතකොට ඒගොල්ලෝ මේ රෙකෝඩින් එක බලන්න බැරුව ගියා කියලා දුක් වෙන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ පහුවෙදාට එහෙම කොටසක් දෙකක් පස්සෙන් ආවට කමක් නැහැ. 3-4ක් කොටස් 5ක් පස්සෙන් ආවට කමක් නැහැ. හැබැයි ඒක කරන්න ඕනේ. පේපර් එක එකපාරට වඩා කරන්න ඕනේ. පැහැදිලිද? දැන් ඕගොල්ලන්ට දෙවෙනි අර්ගුමෙන්ට් එක පටන් ගන්න අපි සඳුදා මම කියවනේ PDF ඕන ඉල්ලගන්නකෝ PDF පහ වෙනකන් එවනවා. පස්වෙනි අර්ගුමෙන්ට් එක දක්වා PDF එවනවා. සම්පූර්ණ මුළු PDF ම ඕන කට්ටිය මැසේජ් එකක් දාන්න සම්පූර්ණ PDF එක එවන්න. එතකොට සම්පූර්ණ පොතේ PDF එක හෝම් පිටින්ම එවනවා. ඒක සම්පර්ක කරන්න. නැත්නම් අර්ගුමෙන්ට් විදිහට PDF එවනවා නම් එකේ සිට 5 දක්වා අර්ගුමෙන්ට් තියෙනවා. ඒ PDF ටික ඔයගොල්ලන් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ අපි ලබන සතියේ ප්‍රශ්න 30ක් දෙනවා පේපර් එකට. දැන් ප්‍රශ්න 20යිනේ දුන්නේ ඔයගොල්ලන්ට. ප්‍රශ්න 20 ඔයගොල්ලෝ හොඳට කරනවා. මම දැක්කා ලකුණු ගන්නවා. ඊළඟ සතියේ ඉඳලා ප්‍රශ්න 30 පේපර් එකක් ඕගොල්ලන්ට අපි ලබා දෙනවා. ප්‍රශ්න 20 ඒවා දෙන්නේ නැහැ ප්‍රශ්න 30යි. ඒ නිසා මේක අපි උස්සරහට යනකොට චුට්ට දියුණු වෙන්න ඕනේ. චුට්ට වැඩ ටික කරගන්න ඕනේ. පැහැදිලිද? ඒ නිසා අපි මේක පොඩ්ඩක් අධ්‍යයනය කරගෙන ඉස්සරහට යන්න ඕනේ. පැහැදිලිද? හරි. හොඳයි. ඔව් පන්තියට මුදල් ගෙවන්න ඕනේ මෙහෙමයි. දැන් පන්තියට මුදල් ගෙවන්න ඕනේ 16 වෙනිදා තමයි බ්ලොක් වෙන්නේ. 16 වෙනිදා. ඉතින් 16 වෙනිදා බ්ලොක් වුණාට පස්සේ මුදල් ගෙවුවත් ප්‍රශ්නයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. 17 වෙනිදා මුදල් ගෙවුවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් ඔයගොල්ලන්ට රෙකෝඩින් වීඩියෝ පේපර්ස් කරන්න බෑ. ඒකයි. පැහැදිලිද? හරි. හොඳ අපි යන්න දෙනම් පාඩමට කට්ටියම ඇවිල්ලා නේ. දැන් තාමත් කට්ටිය ලොග් වෙනවා. සමහර අය වැඩ කරන ගමන් ලොග් වෙනවා. හොඳයි. එහෙනම් අපි යමු අද සාකච්ඡා කරන චුට්ටක් විශේෂ අනුමාත්‍රිකා
කීපයකට අපි මේක සාකච්ඡා කරා මතකද? මතකද මේක සාකච්ඡා කරා? තේරුණානේ මේක? පැහැදිලි වුණානේ? හරි. හොඳයි. අපි අද සාකච්ඡා කරනවා පන්නెల్లో merci pericolose. ඔය පන්නెల్లో කිහිපයක් අපි 17 වෙනි ආගමෙන්ට් එකේ යම් තාක් දුරට සාකච්ඡා කිරීමක් සිද්ධ කරනවා. හරි ඒ නිසා ගැටලුවක් ඇති කරගන්න
මේවා නැවත නැවත අපිට වාරයක් තව වාරයක් අහු වෙනවා. ඒතර උනත් මේක අල්ලගන්න පුළුවන්. නමුත් මෙතනින්ම මේක අල්ලගෙන ඉවරයක් කරගන්න. පැහැදිලිද? හරි. පන්නෙල්ල කියන්නේ මොකද්ද? පන්නෙල්ල එකක් කියන්නේ පුවරුවක්. බෝඩ් එකක්. පන්නෙල්ල කියන්නේ. හරිද? මේර්චි කියන්නේ මොනවාද? මේර්චි කියන්නේ කාරිකෝ එක. කාරිකෝ කියන්නේ මොකද්ද? බහණ්ඩ ප්‍රමා පැටවුම. පැටවුම. මේර්චි කියන්නේ බහණ්ඩ. හරි? පෙරිකොලෝස කියන්නේ අනතුරුදායකයි. මොකද නම් එකෙන් කියන්නේ මේ පන්නෙල් එකෙන්? අනතුරුදායක බහණ්ඩ දේවල් ප්‍රවාහණය පිළිබඳව තමයි මේකෙන් කියන්නේ. ඒ කියන්නේ දැන් මේ බෝඩ් එක ඔයගන්න පේන තැඹිලි පාට. මේ තැඹිලි පාට බෝඩ් එක කොහෙද ගහලා තියෙන්නේ? පාරේද? නෑ පාරේ නෙමෙයි. segnalano veicoli che stanno trasportando ප්‍රවාහනය කරනවා trasportando කියන්නේ merci pericolose. භයාන අනතුරුදායක. අනතුරුදායක merci ද්‍රව්‍ය ප්‍රවාහනය තාන්දෝ කරන වාහනවල තමයි මේ බෝඩ් එක මේ පෝරුව මේ පන්නෙල් එක සවි කරලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට අපිට දැනගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා මේ පන්නෙල් එක. හැබැයි චුට්ටක් වෙනස්. මෙතන 33 ගහලා තියෙන්නේ මෙතන 30 තියෙන්නේ. පේනවද? ඊට පස්සේ යටින් තියෙන සංඛ්‍යාවත් වෙනස්. වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන්. මේ පන්නෙල් එක එකම වෙන්න ඕනේ. නමුත් අර ස්වරූපයේ හැඩය එකයි. ස්වරූපයේ පන්නෙල් වර්ගය එකයි. නමුත් අර සංඛ්‍යා වෙනස් වෙන්න පුළුවන්. සංඛ්‍යා වෙනස් වීම ගැන මෙතන කියනවා. මෙතන කියනවා දේවනෝ එස්සරේ ෆිස්සාති දවන්ති ඒ දියේතරෝ. මේක දැන් අනතුරුදායක ද්‍රව්‍ය ප්‍රවාහනය කරන වාහනයකනේ මේක සවි කරන්නේ. එතකොට මේක ෆිස්සාතෝ කරලා මේක සවි කරලා තිනවා තදට දවන්ති කියන්නේ ඉදිරිපස දියේතර කියන්නේ පිටිපස. දවන්ති ඒ දියේතරෝ al veicolo වාහනය පිටිපස්සේ මේක සවි කරලා තියෙනවා. sono integrati con due serie. integrati කියන්නේ සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනවා සමග. හරි? මේකේ සමග තියෙනවා මේකේ එනවා මේක කැටුව එනවා මේක සම්බන්ධ වෙලා තියෙනවා due serie. නම්බර් පේලි දෙකක්. due serie di numeri indicanti. Il tipo di pericolo e la materia trasportata.
portata. දැන් මෙතන මොකක්ද තියෙන නම්බර් සේරියා දෙක එකක් තමයි 33. ඒක එක සේරියා එකක්. ඊට පස්සේ තියෙනවා 12යි 0.3 1203 ඒක එක සේරියක්. එතකොට මේකේ මොකද්ද මේ සේරියා වලින් කියන්නේ? එක සේරියකින් කියනවා මේක මොන පෙරිකොල එකක්ද? දැන් මේ ගෙනියන මේල්චි පෙරිකොලෝසනේ. ගෙනියන මොනාරි ද්‍රව්‍ය පෙරිකොලෝස අනුතුරුදායකය. අපි හිතමුකෝ ගෙනියන්නේ ඇසිඩ් වර්ගයක් කියලා, ඇසිඩ් එකක් කියලා. ඒතර ඇසිඩ් එකෙන් මොකද්ද වෙන අනුතුර? අත පිච්චෙනවා. පිච්චෙනවා. ඇසිඩ් එකෙන් වෙන අනුතුර තමයි පිච්චෙනවා. එතකොට මේ 33 අංකයෙන් කියවෙන්නේ සමහරට පිච්චෙනවා කියන එක වෙන්න පුළුවන්. ඒ අංකයට අදාළ සිනිෆිකාත එකක් තියෙනවා. 33න් කියන්නේ පිච්චෙනවා. මොකද මේ ගෙනියන අනුතුරුදායක ද්‍රව්‍ය බැරි වෙලාවක්වත් එළියට ආවොත් ඒකෙන් සිදුවන අනතුර පිළිබඳව තමයි මේ උඩ නම්බර් සේරියා එකෙන් කියන්නේ. අංක 33 කියන්නේ සමහර විට ඇති කේතයක් දීලා අපි ඒක දන්නේ නැහැ. පිච්චෙනවා. සමහර විට මෙතන 30 කියලා තියෙන්නේ සමහර විට ගිනි ගන්නාසුළු. ඒක අපි දන්නේ නැහැ. නමුත් ඒක අපිට වැදගත් වෙන්නේ නැහැ මේ පාඩමට. නමුත් අර අපිට කියලා තියෙන මෙතන සේරියා නම්බර් දෙකක් තියෙනවා. එකක් උඩින් තියෙන එකක් පහළින් තියෙන. උඩින් කියන්නේ පෙරිකොල එක මොකද්ද? ගිනි ගන්නවද? පිච්චෙනවද? අලු වෙනවද? ඈ දිය වෙනවද? මොකද වෙන්නේ? පුපුරනවද? අන්නේ පෙරිකොල එක මොන වගේද කියලා තමයි උඩ සේරියකින් කියන්නේ. පහළ සේරියකින් කියනවා materia trasportata. මොකද්ද ගෙනින මැටීරියල් එක? මොකක්ද ඇසිඩ්? ආසිඩෝ නීත්‍රිකෝ, ආසිඩෝ බෝරිකෝ. ඇසිඩ් වර්ග තියෙනනේ ගොඩක් ඈ. ඒතර ඔය ආසිඩෝ වර්ගය නැත්නම් පෙට්‍රල්ද, ඩීසල්ද, බෙන්සීනද, තාරද, බොරතෙල්ද ඈ නැත්නම් සීනිද? දැන් සීනි එහෙම එන්නේ නැහැ නේ. දැන් සීනි කියන්නේ මේල්චි පෙරිකොලොස් එකක් නෙමෙයි. එහෙම එකක් එන්නේ නැහැ. එතකොට තමයි මධ්‍යසාරද ඈ ඒ වගේ ගෙනියන මැටීරියල් එක මොකක්ද කියලා තමයි මේ පල්ලහැ සේරියකින් කියන්නේ. ඒක සංකේතවත් කරලා තියෙන, කේතගත කරලා තියෙන. නමුත් ඒක අපි දන්නේ නැහැ. දැන් මේක සංකේතය අපි දන්නේ ඒ ගැන දන්න අය විතරයි. අනිත් අය දන්නේ නැහැ. හරි. ඉතින් මේ ඒක අපිට අදාළ වෙන්නේ නැහැ. අපි ඒක ඉගෙන ගන්න ඕනේ මොනවාද කියලා. නමුත් අපි දැනගන්න මේකේ සාමාන්‍යයෙන් නම්බර් සේරියා දෙකක් තියෙනවා. එකකින් කියනවා මොන පෙරිකොල එකක්ද වෙන්නේ? දීනි ගන්නවද, දිය වෙනවද, රත් වෙනවද, උණු වෙනවද? මොකද්ද පුපුරනවද? ඒ වගේ අනිත් එකකින් කියනවා මොන මැටීරියල් එකද මේ ගෙනියන්නේ? ඒ වගේ. ෆොස්ෆරස්ද මොනවාද? ඒ වගේ. පැහැදිලිද? හරි. ඔව් ප්‍රශ්නයක් අහලා තිනවා ඔව් PDF ෆෝන කට්ටිය WhatsApp එකට මැසේජ් එකක් දාන්න. සම්පූර්ණ PDF එක ගවන්න කියලා. එතකොට සම්පූර්ණ PDF එක ලබා දෙන්න. නැත්තම් ඕගලන්ට කඩ කඩ ලබා දෙන්න. දැන් මුලින්ම ලබා දෙන්නේ PDF 5 දක්වා. අර්ගුමෙන්ටි 5 දක්වා. ඊට පස්සේ ඒක ඉවර වෙනදී ආයෙ මැසේජ් එකක් දාන්න. ඊටු ටික ලබා දෙන්න. එහෙම කැමති නම් එහෙම full PDF එක ඇවිල්ලා පොත විදිහටමයි තියෙන්නේ. පොත විදිහටමයි තියෙන්නේ. ඒක එකපාර print කරගන්න කට්ටියට තමයි ඒක වටින්නේ. හරි. පේපර් එක කීපාරක් කරන්න පුළුවන්ද? පේපර් එක ඕන වතාවක් කරන්න පුළුවන් වාට. පේපර් එක කීප වතාවක්ම කරන්න මම දෙන රෙකමන්ඩ් එක තමයි ඔයගලන්ට ඉස්සෙල්ලාම ප්‍රශ්න පත්‍රයේ ලකුණු අඩුයි නම් හරිද? හිතන්නකෝ 20 ප්‍රශ්න පත්‍රයට ඔයගොල්ලෝ ලකුණු 18ක් ගත්තේ කියලා. 18ක් කියන්නේ කොච්චර හොඳද නේ? හැබැයි ওই ප්‍රශ්න දෙකක් ඔයාලට වැරදුනා. ඒ ප්‍රශ්න දෙක හිතාමතාද වැරදුනේ, අමාරුවෙන්ද වැරදුනේ සහ කනා ෂොට් ගහපුවා හරි ගිහිල්ලා තියෙනවා. අන්න එහෙම ඕගොල්ලෝ බලන්න ඕනේ. දැන් ඔතන ඕගොල්ලන්ට අවංක වෙන්න ඕනේ. තමන්ගේ හෘද සාක්ෂියට තමන් අවංක වෙන්න ඕනේ. හරිද? ඕගොල්ලෝ ප්‍රශ්න පත්‍රයක් කරනකොට කනා ෂොට් ගහලා හරියන ඒවා තියෙනවා. ඒවා කනා ෂොට්. ඊළඟ පාර දුන්නාම ඒක වරද්දනවා. සහ ඕගොල්ලන්ට අමාරුයි කියන ප්‍රශ්න වැරදෙනවනේ. එතකොට ඕගොල්ලෝ කරන්න ඕනේ මේක මං කනා ෂොට් එකක් ගහලා මට මේ පේපර් එකේ හරියටම තේරුනේ නැති ප්‍රශ්න තියෙනවා. මං ආයෙ පාරක් මේක කරන්න ඕනේ. ලකුණු වැඩි තමයි ලකුණු 18ක් ආව තමයි 20න්. නමුත් මම මේක ආයෙ කරන්න ඕනේ. අන්න එහෙම ආයෙ කරන්න ඕනේ. ආයෙ කරපුවම Tamanට සැටිස්. හරි. මේ තියෙන්නේ ලකුණු 20යි හරියටම හරි. මේ මට දැන් මේක පුළුවන්. අන්න එහෙම ඔයගලන්ට පුළුවන් වෙනකම් පේපර් එක කරන්න ඕනේ. හේතුව මං කියන්නේ මොකද්ද කියලා. අපි මේ පන්තියේ සමහර විට කොටස් අපිට පවත්වන්න වෙයි කොටස් 70ක් විතර. මොකද අනිත් පන්තිවල අපි කොටස් 106ක් පැවැත්තුවා එපිසෝඩ්. මේ පන්තියේ කොටස් 70ක් වගේ තමයි අපි රෙකමන්ඩ් කරලා තියෙන්නේ. කොටස් 70කින් පන්ති ඉවරයි. හරිද?
කොටස් 70කින්. එතකොට දැන් මේ පන්තියේ දැන් ඔයගොල්ලෝ පේපර් එක කරනකොට ඒ පේපර් එකේ තියෙනවා වර්ධින ප්‍රශ්න. ප්‍රශ්න දෙකක් වර්ධිනවා කියන්නකෝ. ඔය අයියෝ ප්‍රශ්න දෙකයිනේ අල්ලලා දානවා. ඊළඟ දවසේ ආයෙ ප්‍රශ්න දෙකක්. අයියෝ ප්‍රශ්න දෙකයිනේ අල්ලලා දානවා. ඊළඟ සතියේ 3 වෙනි දවසේ සිකුරාදාත් ආයෙ ප්‍රශ්න දෙකක් වර්ධිනවා. ප්‍රශ්න 6ක් වැරදුනා ඒ සතියේට. ප්‍රශ්න දෙක තමයි වැරදුනේ. ප්‍රශ්න 6ක් සතියේ වැරදිලා. ඊළඟ සතියෙත් 6ක් වරදිනවා. දෙක වරදින 20න් 18ක් ගන්නවා කියන කොච්චර හොඳද? දැන් ඔයාලා ලබන සතිය දැන් 30 පේපර් නේ දෙන්නේ. 30න් 28ක් ගන්නවා කියන්නේ කොච්චර සුපිරිද? හැබැයි ඒ දෙක ඕගොල්ලන්ට සතියක් යද්දි 6 වෙනවා. මාසයක් යද්දි 24ක් වෙනවා. පැහැදිලිද? දැක්කද ප්‍රශ්න දෙක කොහොමද අන්තිමේට දිවෙන්තාරේ වෙන්නේ කියලා? එහෙනම් ඕගොල්ලෝ කරන්න ඕනේ මොකද්ද? සම්පූර්ණ ලකුණු ගන්න try කරන්න ඕනේ. මොකද ඕගොල්ලෝ ප්‍රශ්න දෙක අතෑරියොත් ඒ ප්‍රශ්න දෙක එකතු වෙලා අන්තිමේට ප්‍රශ්න කීයක් වගේද? 24ක් වෙනවා මාසෙට. ඒක 7න් වැඩි කරොත් කීයද? 7 වරක් 24. අන්න ඒ වගේ ප්‍රමාණයක් ප්‍රශ්න ගොඩ ගැහිලා තියෙනවා. පැහැදිලිද? 48යි කීයද? 120යි 168ක් විතර. ප්‍රශ්න 168ක් ඕගොල්ලෝ මේ පන්ති ඉවර කරද්දී ප්‍රශ්න දෙකයි වැරද්දුවේ. ඒ දෙක ගානේ ප්‍රශ්න 168කට ආසන්න ප්‍රමාණයක් ගොඩ ගැහිලා තියෙනවා. දැක්කද ප්‍රශ්න දෙකේ අවාසිය එතකොට. ඒ නිසා ඒවත් හරහට හිටිනවා අන්තිමේට. ඒ නිසා ඕගොල්ලෝ අනිවාර්යෙන් පුළුවන් නම් හැම වෙලේම සම්පූර්ණ ලකුණු ගන්න ප්‍රශ්න කරන්න. පැහැදිලිද? හොඳයි. අපි යමු ඊළඟ කොටසට. එතකොට මේක පැහැදිලි වුණා නේද? හරි. ඊළඟට යමු. දැන් ගොඩක් අය මේක මම මේ 17 වෙනි ආගමෙන්ට් එකෙත් ඉගෙනනවා. අපි 17 වෙනි ආගමෙන්ට් එක ඉගෙන ගන්නවා 8 සහ 7 කණ්ඩායම්. ඒගොල්ලන්ගේ 17 වෙනි ආගමෙන්ට් එක තමයි උගන්වන්නේ. ඒතකොට 17 වෙනි ආගමෙන්ට් එකේ මේක තිබ්බා. මේක ඉගෙනනවා මම සමුද දවසේ. මේක 17 වෙනි ආගමෙන්ට් එකේ තිබ්බා. හැබැයි ඕගොල්ලෝ මෙතනින් අල්ලගෙන යන. ඒතකොට එකපාර ලේසි. මේ බෝඩ් දෙක ගොඩක් අය පටල ගන්න. වරද්ද ගන්න. මේ බෝඩ් දෙකේ මේ කහයි රතුයි මේ ඇලයිඩි තියෙන බෝඩ් එක තියෙන්නේ අවුටෝ කාර්යවල. අවුටෝ කාර්ය එකක් කියන්නේ රිමෝට් එකක්ද? නෑ. රිමෝට් එකක් නෙමෙයි. අවුටෝ කාර්ය කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඌනිකෝ පෙට්සෝ එක වාහනයක්. ඒකේ රිමෝට් එක වෙනම ගලවලා අයින් කරන්නයි වෙනම වාහනයකුයි නෑ. ඒක ඌනිකෝ පෙට්ස් එක. රිමෝට් එක ටේලර් නැති. ලොරි වගේ ෆුර්ගෝනේ වගේ. එතකොට ඒ වගේ ලොකු අවුටෝ කාර්යයක ටොන් 3.5 හෙවත් කිලෝග්‍රෑම් 3500ක්. ටොන් 3.5ට වඩා වැඩි බරක් ගෙනියනවා නම් ඒ වාහනේ එයාලා පිටිපස්සේ මේක සවි කරන්න ඕනේ. පැහැදිලිද? පිටිපස්සේ මේ බෝඩ් එක සවි කරන්න ඕනේ. දැන් ගොඩක් අය දැන් මේක පිරිමි අයට නම් පුළුවන්. කාන්තාවන්ට නම් චුට්ටක් අමාරුයි. පිරිමි අයට පුළුවන් ඒ හැකියාවක් තියෙන එක උප්පත්තියෙන් එන එකක්. ඒක අනිවාර්යයෙන්ම ඒක එනවා. පිටිපස්ස දිහා බලලා ඕන කෙනෙක් අඳුන ගන්න පුළුවන්. ඒක පිරිමි අයට තියෙන මේ හැකියාවක් ඒක. ඉපදෙද්දිම ඒක එන්නේ. ඒක ගොඩක් පීඩන්නේ පිරිමි අයට. හරි. පිරිමි නැකත ඉපදුන ගෑනු අයටත් පුළුවන් නමුත් පිරිමියට තමයි ඒක තියෙන්නේ. පිරිමි අය මං හිතන්නේ ඒක දන්නවා. පිටිපස්ස බලලා හඳුනා ගන්න පුළුවන් ඕනම කෙනෙක්. ඒක පිරිමියට තියෙනවා. පැහැදිලිද? පිටිපස්ස බලලා හඳුනා ගන්න පුළුවන්. දැන් ඕගොල්ලොත් පුරුදු වෙන්න වාහනයක පිටිපස්ස බලලා වාහනේ හඳුනා ගන්න. පැහැදිලිද? දැන් මේ වාහනේ පිටිපස්ස වලට පේන්නේ මේ විදියට. දැන් ඔයාලා වාහනයක් පස්සෙන් යද්දි පිටිපස්සේ නේ ඔයගොල්ලෝ පස්ස බලන්නේ නැහැ නේ. ඒකයි වැඩේ වෙදලා තියෙන්නේ. දැන් අපි වගේ නම් ඒ බලලා හරියට අඳුන ගන්න. අපිට මූණ බලන්න ඕනේ. අපි හරියට මේක ફોකස් කරගත්තාම අපිට ටක් ගාලා මීටර වෙනවා කවුද ඉන්නේ. ඒක උපතින් එන හැකියාවක් අපිට. පැහැදිලිද? එතකොට දැන් වාහනයක වුණත් පිටිපස්ස බලපු ගමන් මොකද්ද තියෙන්නේ ඉස්සරහා කියලා කියන්න පුළුවන්. මොකද්ද ඉස්සරහින් එන වාහනේ කියලා කියන්න පුළුවන්. පැහැදිලිද? ඕගොල්ලෝ ටක් ගාලා දැන් ඕගොල්ලෝ මේ වාහනේ පිටිපස්සෙන් යනකොට ඕගොල්ලෝ දන්නේ නැනේ මේ වාහනේ දිග වාහනයක්ද කොට වාහනයක්ද ලොරියක්ද බොරියක්ද මොකක්ද කියලා දන්නේ නැනේ.
එතකොට ඔයගොල්ලෝ පුළුවන් මේ පිටිපස්ස බලපුවාම මේ විදියට කහයි රතුයි ඇල ඉරි තියෙනවා නම් ඒකෙන් අදහස් කරන්නේ මේක අවුතෝකාර් එකක්. එසේ මෙසේ අවුතෝකාර් එකක් නෙමෙයි ටොන් 3.5ට වඩා. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 3500ක්. හොඳේ. ටොන් එකක් කියන්නේ කිලෝග්‍රෑම් 1000ක්. හරිද? කිලෝග්‍රෑම් 3500 අපි කියන ටොන් වලින් ටොන් 3.5ට වඩා වැඩි බරක් ගෙනියන මේර්චි ප්‍රවාහනය කරන වාහනයක් තමයි ඔය ඉස්සරහ යන්නේ. ඔන්න දැන් ඔයාලටත් පුරුදු වෙන්න පුළුවන් පස්ස බලලා කවුද කියලා කියන්න. පැහැදිලිද? එතන මෙතන මාතෘකාවේ කියනවා මෙන්න මෙහෙම. මාතෘකාවේ කියනවා pannello per veicoli adibiti කියන්නේ මොකද්ද? සඳහා adibiti කියන්නේ සඳහා al trasporto merci බහණ්ඩ මේර්චි කියන්නේ බහණ්ඩ. බහණ්ඩ ප්‍රවාහනයේදී con massa කියන්නේ බර. pieno carico කියන්නේ මොකද්ද කියන්නේ මන් දන්නේ නැහැ. pieno carico ඒක අල්ලලා දාන්න. හරි. ඒක දැම්ම ඕන වෙන්නේ නැහැ. con massa බර pieno carico. ඒ කියන්නේ සම්පූර්ණයෙන් pieno carico බරක් ඈ. superiore a 3,5 tonnellate. superiore කියන්නේ වැඩි ඉක්මවා යනවා. superiore. එතකොට ටොන් 3.5ට වඩා superiore බර වැඩි මස්සා බරක් ගෙනියන බහණ්ඩ ප්‍රවාහනය කරන වාහනයක් ඉස්සරහෙන් යනවා කියලා පිටිපස්සෙන් එන රියදුරන්ට අනිත් වාහනවල හඳුනා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මෙන්න මේ පන්නెల్ල එක. ඉවරයි බාස්තා. පැහැදිලිද? වන්නෝ අප්ලිකාති. අප්ලිකාති කියන්නේ මේක සවි කරනවා නෙල්ලා පාර්තේ පොස්ටෙරියෝරේ පිටිපස්ස පැත්තේ. පොස්ටෙරියෝරේ කියන්නේ පිටිපස්ස. di tutti auto veicoli. හැම auto වාහනයක්ම හැබැයි per trasporto di cose දැන් අතන කෝසෙ කිව්වා මෙතන මේර්චි කිව්වා මෙතන කෝසෙ කියනවා. මොකද්ද මේ? කෝසෙ කියන්නේත් මේර්චි වලටමයි බහණ්ඩ. පැහැදිලිද? කෝසෙ කියන්නේත් මේර්චි කියන්නේත් බහණ්ඩ. හරි. එතන මෙතන trasporto di cose බහණ්ඩ ප්‍රවාහනය කරන che superano pieno carico la massa බර pieno carico la massa කියන්නේ බර. හරි. superano di 3,5 tonnellate. ටොන් 3.5ට වඩා බර වැඩි බහණ්ඩ ප්‍රවාහනය කරන අවුතෝකාර් එකක් අවුතෝ වෙහිකල් එකක් ඉස්සරහ යනවනම් අන්න ඒක මේ සංඥාපූර්වයෙන් මේ පන්නెల్ල එකෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. sono fluorescenti retroriflettenti. retroriflettenti fluorescenti කියන්නේ දෙකම සමාන අර්ථ තියෙන්නේ. උදාහරණයක් වශයෙන් කිව්වොත් රාත්‍රී කාලයේ පස්තර ටෝච් එකක් ගාවම මේක අපිට පේනවා. ඒ කියන්නේ අපේ වාහනේ ලයිට් එළියට මේක දිලිසෙනවා. අපිට මුළු කට්ට කළුවර කියන්නකො කට්ට කළුවරයි කියන්නකො. අපේ වාහනේ ලයිට් දෙක මේ පිටිපස්සේ වාහනයට වදිනවනේ මෙහෙම. වැදුනාම ඔය සංඥා දිලිසිලා ඉලිප්පිලා පේන්න ගන්නවා. දිලිසිලා ඉලිප්පිලා ඒකට අපි කියනවා retro riflettente ගතිය. නැත්නම් fluorescenti ගතිය කියලා. fluorescenti ගතිය. පැහැදිලිද? per migliorare la visibilità. එතකොට මේවා දිලිසෙන සුළුයි retro riflettente fluorescenti ගතිය තියෙනවා. පැහැදිලි visibilità එකක් migliorare. පැහැදිලි හොඳ visibilità එකක් ලබා ගැනීම සඳහා. degli auto veicoli a cui sono applicati. මේ වලවල තියෙන වාහනවල. ඔන්න. දැන් පස්ස බලලා අඳුනගත්ත එක වාහනයක් තමයි යෝග. ඒතර අනිත් වාහන වර්ගය රිමෝර්කි. මේකෙත් පස්ස බලලා අපිට අඳුන ගන්න පුළුවන්. මෙන්න පස්ස බැලුවා. මොකද්ද තියෙන බෝඩ් එක? කහ පාටයි වටේ රතු පාට බෝඩර් එකක් ගිහිල්ලා තියෙනවා. ඕක මොකද්ද? ටොන් 3.5ට වඩා වැඩි බරක් ගෙනියන රිමෝර්කි. ටේලර්. පේනවනේ මේක ටේලරයක් කියලා. ඇදගෙන එනවා මෙයා. පේනවනේ ඇදගෙන එනවා කියලා. ටොන් 3.5ට වඩා වැඩි බරක් ප්‍රවාහනය කරන රිමෝර්කි වල ඔක සවි කරලා තියෙනවා. එතකොට ඔයාලා දන්නවා ඔක පස්සෙන් යද්දි මේක දකිනවා අපි මේ නම් යන්නේ අවුතෝකාර අවුතෝ වෙහිකල් එකක් නෙමෙයි රිමෝර්ක් එකක්. ඒ කියන්නේ මේක පට්ට දිගයි. ඊට අපම් මෙහෙම හැරෙන්නත් පුළුවන්. දැන් රිමෝර්ක් එහෙම හැරෙනවනේ. දැන් අවුතෝ වෙහිකල් අවුතෝකාර කියන්නේ කියන්නේ ෆිස් මේ único pezzo. එක කෑල්ලයින රිමෝර්ක් කියන්නේ මෙහෙම හැරෙන්න බැරෙන්නේ නැහැ. රිමෝර්ක් කියනකොට ඒක එකටත් හැරෙනවා මෙහෙටත් හැරෙනවා. එහෙනම් මේක හිත මෙහෙට හැරෙන්න පුළුවන් අවදානමක් තියෙනවා. යම් කිසි මට්ටමක ටිකක් දිගකුත් තියෙනවා. මේක rimorchi එකක්. හැබැයි ටොන් 3.5ට වඩා වැඩි බරයි. pannello per rimorchi adibiti al trasporto merci con massa pieno carico superiore a 3,5 tonnellate.
මේකත් ටොන් 3.5ට වඩා වැඩි බරක් භාණ්ඩ ප්‍රවාහනය කරන රිමෝර්කි ඇදගෙන යනවා නම් ඒ රිමෝර්කි වල පිටිපස්සේ මේක ගහලා තියෙනවා. අපිට පුළුවන් මේ බෝඩ් දෙක දැකලා ඉස්සරහන වාහනේ මොකද්ද කියලා හඳුනා ගන්න. Vanno applicati nella parte posteriore di tutti i rimorchi o semirimorchi. Rimorchi, semirimorchi හැම එකම තියෙනවා. Per trasporto di cose, දේපල ප්‍රවාහනය, පුද්ගල මේ භාණ්ඩ ප්‍රවාහනය che superano a pieno carico la massa di 3,5 tonnellate. ටොන් 3.5 වැඩි බරක් තියෙන මේර්චි ප්‍රවාහනය කරන වාහනවල තමයි ඔක සවි කරන්නේ. Individuano quindi un autotreno, autotreno එකක් වගේ එකක්, auto articolato වගේ එකක්. මේ තියෙන්නේ auto articolato එකක්. මේ සමා වෙන. ඔය තියෙන autotreno එකක්. auto articolato එකක් පෙන්නන්නද මම? නැත්තම් ඇඳලම් පෙන්නන්න දෙක පාර. හරි. මේ තියෙන්නේ auto articolato එකක්. හරි. හොඳයි. මේ තියෙන්නේ auto articolato එකක් මේ කෑලි දෙක. ඔය කෑලි දෙක ෆික්ස් වුණාම මොකද්ද? auto articolato. මම ඇඳලා පෙන්නන්න. මේ තියෙන auto articolato එක. අඳින්න දෙයක් නැහැ. මේ තියෙන auto articolato එක. ඕකට කියන්නේ auto articolato. අඩි 40 අර කන්ටේනර් පෙට්ටි වගේ අපි ගෙනියන්නේ. ඈ ඔය වගේ සුපර් මාකට් වල ලොකු බඩු ගේන්නේ. ඕක auto articolato. දැන් බලන්න මේ පිටිපස්ස විතරයි පේන්නේ බලන්න. රාත්‍රී කාලේ පිටිපස්ස විතරයි පේන්නේ. දැක්කද? පස්ස විතරයි පේන්නේ. පස්ස පේුණාම මේ දෙක දැකලා ඒ අර දිලිසෙන ෆ්ලොරසෙන්ටි ගතිය පේන්නේ රෙට්‍රෝ රිෆ්ලෙක්ටෙන්ට් ගතිය රාත්‍රී කාලේ. මේ දෙක විතරක් දැකලා අපිට පුළුවන් අඳුන ගන්න ඉස්සරහින් යන්නේ රිමෝට් එකක් හරි සෙමි රිමෝට් එකක්. දැක්කද? පස්ස බලලා හඳුන ගන්න පුළුවන් හැකියාවක් ඔන්න කාන්තාවන්ට අද ඉඳලා හම්බෙනවා. හැබැයි වාහනවල විතරයි. හරි. පැහැදිලිද? එතකොට auto treno කියන්නේ මේ වගේ එකක්. මේ වගේ එකක්. auto veicolo එකට auto car එකකට රිමෝට් එකක් සෙට් කරලා. හරිද? ඔය වගේ auto treni, auto articolato වල මේක දැක ගන්න පුළුවන්. පැහැදිලිද? මේක fluorescenti, light එක දුනාම දිලිසෙනවා. Retro riflettenti per migliorare la visibilità del veicolo qui sono applicati. පැහැදිලිද ඔයගලන්ට? මොනවයි ප්‍රශ්න තියෙනවද? මම ප්‍රශ්න තියෙනවද? අපි ඊළඟ එකත් සාකච්ඡා කරලා ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා. අපි ඊළඟ අනුමාතෘකාවත් සාකච්ඡා කරලා ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමු. හරි. ඊළඟ පෙරලා ගන්න. ඊළඟ එක. striscia retroriflettente. striscia කියන්නේ මොනවාද? striscia කියන්නේ රේඛා. රේට්‍රෝ රිෆ්ලෙක්ටෙන්ට් කියන්නේ මොකද්ද? දිලිසෙන සුළු ස්වභාවය. දැන් මේ ලයිට් වගේ පත් වෙනවනේ බලන්න. ඕන ලයිට් තියෙනවද ඇත්තට නෑ. අඳුර වැටෙද්දී අපේ වාහනේ ලයිට් එකක් ඕකට ලාවට වැදුනත් ඇති ඕකේ ආලෝකය දිස්නේ දෙනවා. ඒකට තමයි කියන්නේ රේට්‍රෝ රිෆ්ලෙක්ටෙන්ට් ගතිය කියලා. sui veicoli. පැහැදිලිද? හරි. Durante la circolazione gli autocarri ed i rimorchi durante la circolazione කියන්නේ මොකද්ද? දහවනේ අතරතුර. circolazione එක අතරතුර. durante la circolazione. Gli autocarri e i rimorchi con massa massima a pieno carico superiore a 3,5 tonnellate devono essere segnalati con strisce posteriori e laterali retroriflettenti. එතකොට මේ වගේ strisce මේ වගේ sticker පටි ගහන්න ඕන පිටිපස්සෙයි දෙපැත්තෙයි ගහන්න ඕන. එතකොට පිටිපස්සෙන් එන අනිකුත් වාහන වලට පුළුවන් මේ සද්දන්තයාගේ හොඳ උස මොකද්ද ලොකු පළල කොච්චරද කියලා පොඩි අයිඩියා එකක් ගන්න. පැහැදිලිද? oltre pannelli appositi. මේ පන්නෙල්ලි වලට අමතරව තමයි මේ රේඛා මේ ස්ටිකරේ ගහන්න ඕනේ. මේක රේට්‍රෝ රිෆ්ලෙක්ටෙන්ට් ස්ටිකර්. ඔයාලා දැකලා ඇති ඔය කලර් වල තියෙන රේට්‍රෝ දිලිසෙන ස්ටිකරේ අන්න ඒ වගේ ස්ටිකරේ ගහන්න. Possono essere di colore bianco o giallo se applicate lateralmente. දෙපැත්තේ අලවනවා නම් හරිද? lateralmente කියන්නේ දෙපැත්තේ ලියා ගන්න ඕක දන්නේ නැත්නම්. lateralmente කියන්නේ දෙපැත්ත නැත්නම් ලාති ඉලාති. දැන් මේ ප්ලාටෝ එකේ අලවනවා නම් කහ පාට හෝ සුදු පාට තමයි අලවන්න ඕනේ. පැහැදිලිද? කහ පාට හෝ සුදු පාට. Colore bianco o giallo se applicate lateralmente. Rosso e giallo රතු සහ කහ පාට se applicate dietro. පිටිපස්සේ අලවන්නේ රතු සහ කහ. දෙපැත්තේ අලවන්නේ කහ සහ
සුදු කියන පාට වර්ග. පැහැදිලිද? ඔතනට යනකම් පැහැදිලිද? ඔයාලට ප්‍රශ්න තියෙනව මොනවා හරි? ආයෙ ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න කීපයක් අහලා තිනවා අපි උත්තර ලබා දෙමු. මං ගොඩක් වෙලාවට රෙකෝඩින් බලන කෙනෙක් ක්ලාස් එකට එන්න විදියක් නැහැ වැඩ නිසා මට පැය භාගයක් එක දෙක වීඩියෝ පේන්නේ නැහැ. හරි. ඒක නා ක්ලාස් එකේ ඉන්නවද? දැන් පන්ති ඉන්නවද? මුල සිට සරලව 10 වෙනි කණ්ඩායම කියලා තියෙන එක ක්ලික් කරන්න. හරි. මම පොත ඇනොම් කළා. ඔව් පොත පිළිබඳව WhatsApp එකට මැසේජ් එකක් දාන්න. හරි. මම ගොඩක් වෙලා රෙකෝඩින් බලනවා ක්ලාස් එකේ. ඔව් එක දෙක වීඩියෝ පේන්නේ මුල සිට දැන් ඔයගොල්ලෝ ලේටස්ට් වීඩියෝ කියන එක බලන්න යනවා. ඒකයි වැඩේ. මම පන්ති පටන් ගද්දි මුලින්ම කිව්වා සහ ඔයගොල්ලන්ට පළවෙනි වීඩියෝ එක මම එව්වේ WhatsApp YouTube link එකක්. සහ Google Chrome එකේ link එකක් එව්වේ. Google Chrome එක වැඩ කරන්නේ නැති කට්ටිය මම YouTube link එකක් දැම්මේ. ඒක මම පැහැදිලි කරා කොහෙද තියෙන මේ වීඩියෝ මේක ක්ලික් කරන්න එපා. පැහැදිලිද? ඒ කියන්නේ ඔයගොල්ලෝ සිස්ටම් එකට ගියාම තියෙනවා 10 වෙනි කණ්ඩායම කියලා ඒක ක්ලික් කරන්න. එතකොට මේ වීඩියෝ ටික එන්නේ. ඊට පල්ලෙහෙන් තියෙනවා ලේටස්ට් අලුත් ඒවා තියෙන්නේ. හරි? හොඳයි. ඔව් 35ම තමයි පන්ති ගාස්තුව 35යි වෙනස් වෙන්නේ නැහැ. හරි. හොඳයි. තව ප්‍රශ්න තියෙනවද? මේකෙන් ප්‍රශ්න අහන්නේ රූපයක් දීලාද නැත්නම් ඡේද වගේද? මේකේ රූප දැන් අරවල රූප තියෙනවා. පාට වර්ග දෙකෙන්ම අලවන්න ඕනේද? නෑ පාට වර්ග දෙකෙන්ම අලවන්න ඕනේ කියලා එහෙම නැහැ. බියන්කොස් හෝ බියන්කෝ නැතහොත් ජාල්ලු කහ පාට තමයි දෙපැත්තේ. පිටිපස්සේ රතු පාට නැතහොත් කහ පාට. එහෙම. හරි. එහෙම දෙපැත්තෙන්ම අලවන්න ඕනේ කියලා එහෙම නැහැ. එතකොට රූප සටහන් දෙනවා මේවල රූප සටහන් දෙනවා. දැන් මේකෙන් ප්‍රශ්නයක් ආදී මේ පන්නල් එක දෙනවා. මේකෙන් අහද්දි මේ පන්නල් එක දෙනවා. මේකෙන් අහද්දි මේ පන්නල් එක දෙනවා. මේකෙන් අහද්දි පන්නල් එකක් දෙන්න මුකුත් නැහැ රූප සටහන. මේකේ රූප සටහන් නැහැ. නිකම් ප්‍රශ්නේ අහන්න. පැහැදිලිද? එතකොට මේකෙන් ප්‍රශ්න අහද්දි ගොඩක් කේවල රූප සටහන් තියෙනවා. හරි. හරිනේ. යන් දෙතුරු කොටසට. කාඩ් එකෙන් පේ කළාම සල්ලි ලැබුණා කියලා අපි දැනගන්නේ කොහොමද? කාඩ් එකෙන් ප්ලේ කරාම ඕගොල්ලන්ට පල්ලැහැම තියෙනවා ඕගොල්ලෝ ගෙවන්න තියෙන මාස. පල්ලැහැම සිස්ටම් එකේ පල්ලැහැටම ගියාම තියෙනවා ගෙවන්න තියෙන මාස ගාන. ඒකේ බලන්න ඔයා ගෙවපු මාසෙ නැද්ද කියලා. ගෙවපු මාසෙ එතන නැහැ නම් ඒකේ තේරුම ඔයා මේ මාසෙට ගෙවලා. සිස්ටම් එකේ පල්ලැහැටම ගියාම හරිද? තියෙනවා ගෙවන්න ඕන මාස ගාන. එතකොට ඒකේ ඔයා ගෙවපු මාසෙ නැත්නම් ඒකෙන් අදහස් වෙන්නේ ඒ මාසෙට ඔයා ගෙවලා තියෙන කියන එක. පැහැදිලිද? හොඳයි. ඊළඟ අනුමාත්‍රකාරය. ඊළඟ අනුමාත්‍රකාරය. segnali sui veicoli di velocità massima. මේ සංඥාපූර්ව ඕගොල්ලෝ මේ දැන් ඉඳලම පොඩ්ඩක් බලන එක හොඳයි. මේක ඇවිල්ලා සංඥාපූර්වක්වත් සංඥා කණුවක්වත් නෙමෙයි. මොකද්ද මේ? මේක ඇවිල්ලා පොඩි ස්ටිකරයක් වගේ. මේ වගේ අලවන එකක් මේ. දැකලා තියෙනවද? මේ වගේ අලවලා තියෙනවද දැකලා තියෙනවද? මේක නිකන් පොඩි ස්ටිකරයක් වගේ. හැබැයි ඕකේ ලොකු සංඥාපූර්වයක් තියෙනවා. හරිද? මේක ඇවිල්ලා අලවන්නේ ඒ වාහනයේ උපරිම වේග සීමාව ගැන කියන්නයි. මේක අලවන්නේ පිටිපස්සෙන් එන කෙනාට කියනවා මම යන්නේ උපරිම මේ වේගයෙන්. ඔයාට කැමති දෙයක් කරන්න. එක්ක මට ඉස්සර කරන්න නැත්නම් මම පස්සෙන් එන්න. මට ප්‍රශ්නයක් නැහැ. මම යන්නේ ඔය වේගයෙන්. මෙතන දෙකයි අලවන්නේ උපරිම. 1යි 2යි. දැන් අපි ඉගෙන ගන්නවා 3ක්. මේවා කොන්ත්‍රාස්සේඤ්ඤ 3 අපි කියන කොන්ත්‍රාස්සේඤ්ඤ කියලා. කොන්ත්‍රාස්සේඤ්ඤ කියන එකේ තේරුම තමයි යම්කිසි සිම්බල් එකක් යම්කිසි ලෝගෝ එකක්. දැන් මේ අපේ පිටිපස්සේ තියෙන අපේ කොන්ත්‍රාස්සේඤ්ඤ එක. ඒක කොහොමද තේරෙනවද? නිකන් ලෝගෝ එකක් වගේ. නිකන් සිම්බල් එකක්. සංකේතයක් වගේ එකක්. කොන්ත්‍රාස්සේඤ්ඤ. එතන මේ කොන්ත්‍රාස්සේඤ්ඤ එක කියන්නේ ඒ වාහනේ වේගය ගමන් කරන උපරිම වේගය.
මේකෙන් දෙකයි අලවන්නේ. තුනම අලවන්නේ නැහැ. දෙකයි අලවන්නේ. පැහැදිලිද? one applicati. මේව අලවනවා sulla parte posteriore. posteriore කියන්නේ පිටිපස්සේ. di alcuni veicoli සමහර වාහනවල. alcuni veicoli සමහර වාහනවල තමයි මේක අලවන්නේ. ne indicano la velocità massime consentite. consentite කියන්නේ මොකද්ද? අවසර තියෙන. massime කියන්නේ උපරිම වේගය. අවසර තියෙන උපරිම වේගය ඉන්දිකාරය කරනවා මේ ස්ටිකරේ වගේ එකක් අලවලා. rispettivamente su strade rispettivamente su autostrade extraurbane principali. autostrada වල සහ extraurbane principali කියන මාර්ග දෙකේ වේග සීමා තමයි ඔය දෙකක් කලවන්නේ. ඕකෙන් වැඩි එක දැන් දෙකක් කලවන දැන් මේක 70යි 80යි තියෙන්නේ. වැඩි එක මොකද්ද? 80. ඒ autostrada එකේ. අරක principali මාර්ගයේ. දැන් මෙතනත් 70 80යි තියෙන්නේ. වැඩි එක මොකද්ද? 80. වැඩි එක autostrada එකේ අඩු එක එක්ස්ට්‍රාබන පින්චිපාලි මාර්ගයේ ගමන් කරන වේගය තමයි ඔතනින් ඔය ඉන්ඩිකේට් කරන්නේ. හැබැයි ඉතින් දැන් ඔය වාහන ඔය වේගයම පවත්වා ගන්නවාද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. හොඳේ. සමහර වාහන මම දැකලා තිනවා අවුතෝස්ත්‍රාදවල ඒගොල්ලෝ යනවා 60ට යනවා අපිට කලින්. හැබැයි ඒගොල්ලෝ පිටිපස්සේ ගහගෙන ඉන්න නම් මේ වේග සීමා. එහෙමත් තියෙනවා ඉතින් ඈ. ඉතින් ඒවා ප්‍රායෝගික ප්‍රශ්න. ප්‍රායෝගික ප්‍රශ්න ඕනතරම් තියෙනවා. ප්‍රායෝගිකව ඕගොල්ලෝ දැන් මේ තියරි ඉගෙන ගන්න මේක පොතක ලියලා තියෙන දෙයක් නේ. මේක පොතක ලියලා තියෙන දෙයක්. හරි. මේ පොතේ ලියලා තියෙන දේ සිද්ධාන්ත කරුණු. අපි කියන්නේ තෙෝරිය එක කියලානේ. හරි තියරිය. එතකොට ප්‍රායෝගික කියන්නේ ප්‍රැක්ටිකල් එක. ක්‍රියාකාරකම්. හරි. එතකොට ප්‍රායෝගික එකයි මේ සිද්ධාන්ත කරුණුයි අතර පරස්පරතා තියෙනවා. ඕනම මේ ලියලා තියෙන පොතක ලියලා තියෙන විදිහකට
ඕනම කෙනෙක්ට හැසිරෙන්න බෑ. ඒකේ පරස්පරතාව තියෙනවා. ඒ කියන්නේ ලියලා තියෙන දෙයක් ඒ විදිහට කරන්න ගැටලු තියෙනවා. මං කියන්නේ හැම එකක්ම 100%ක් හරියටම සෙට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ 100%ක් සිද්ධාන්ත කරුණු 100%ක් පර්ෆෙක්ට්ව කරන්න බෑ. කරන දෙයක් ක්‍රියාකාරකමක් පැට්‍රිකල් දෙයක් 100%ක් ලියන්න බෑ. ලේඛනගත කරන්න බෑ. උදාහරණයක් වශයෙන් මම කියන්නම් ඔයාලට තේරෙන්න ලුණු කාලා තියෙනවද ලුණු? ලුණු කාලා තියෙනවද? ලුණු කාලා තියෙන කෙනා කොහොමද ලුණු ලියන්නේ කොහොමද? ඒ රහ තේරුම් ගන්න ලියන්නේ කොහොමද? ඒක ලියන්න බෑ. පැහැදිලිද? දැන් ලුණු කාපු කෙනෙක් ලුණු රස කොහොමද ලේඛනගත කරන්නේ? දැන් මම කවදාවත් ලුණු කාලා නැහැ. එතන මට ඒක දන්වන්නේ කොහොමද පොතක ලියලා? එහෙම කියන්න බෑ. ඉතින් ක්‍රියාකාරකමක් ප්‍රායෝගික දෙයක් ලේඛනගත කිරීමේදී යම් යම් අපහසුතා ගැටලු අනිවාර්යෙන් තියෙනවා. ඒක 100%ක් සම්බන්ධ නැහැ. පරස්පරතා තියෙනවා. ඒ වගේමයි අනිත් පැත්ත. ලියපු දෙයක් ප්‍රායෝගිකව කිරීමේදී පරස්පරතා තියෙනවා. දැන් ඕගොල්ලෝ මේ පොත බලලා කරලා ඕගොල්ලෝ එළියට බහිනවා. දැන් තාම මොකුත් නැහැ. දැන් ආගුමෙන්ටි 2 3 කතා කරන් යනකොට අර ගෙදර ලයිසන් එක තියෙන ඩ්‍රයිවිං කරන මිනිස්සුන්ට ඉන්න දෙන්නේ නැහැ. හරිද? බොන්නම් බලන්නකෝ. එයාට අරක මොකද්ද? මේකෙන් මොකද්ද කියන්නේ? ලයිසන් එක තියෙනවා මේක දන්නේ නැහැ. අරක දන්නේ නැහැ. ඕම දැන් ඒ අර ගෙදර ඉන්න මිනිස්සුන්ට කණක් ඇහිලා ඉන්න හම්බෙන්නේ නැහැ. තව මේ ඉස්සරහට යද්දි ඕගොල්ලෝ. හරි? එතකොට ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් ඒකට. ඉතින් එතකොට ඕගොල්ලෝ මේක ගැන හොයනවා. හොයනකොට ඕගොල්ලන්ට පේනවා අපි ඉගෙන ගත්තේ පන්තියේ මේක පාරේ පේන්න තියෙන්නේ මේකනේ. වෙනස්නේ. කොහොමද එමුනේ? අන්න ඔය ගැටලුව වලට ඉස්සරහට එන්න පුළුවන්. ඒකට වෙනම වචනයකුත් තියෙනවා මේක අපි ඉස්සරහට ඉගෙන ගමු. එතකොට අන්නේ වගේ පරස්පරතා අනිවාර්යෙන් දකින්න තියෙනවා. හරිද? එතකොට ඒව ඇවිල්ලා ප්‍රායෝගික ජීවිතේ වෙනස්. දැන් අපි සංඥාපූර්ව මේ දැන් හිතන්නකො මේකත් ඒ වගේ එකක්. දැන් මෙතන ඉන්නේ කතාව ආරම්භුනේ. දැන් මෙතන මම ගහලා තියෙනවා දැන් මේක මෙයා 80ට අවුත්ස්රාදකේ යනවා කිව්වට මම දකිනවා මෙයා අවුත්ස්රාදකේ 90ට යනවා. එතකොට ඒක පරස්පරයිනේ. අපි ඉගෙන ගන්න මෙතන මෙයා 80ට යන්න ඕනේ කියලා අවුත්ස්රාදකේ. ඇත්ත ජීවිතේ අපි දකින්නකොට අපි දකිනවා එයා 90ට යනවා. පැහැදිලිද? අන්න ඒ වගේ පරස්පරතා එතන පිහිටනවා කොහොමද? ඉතින් ඒක අපි ඔළුවේ තියාගෙන තමයි මේ පාඩම් ටික ඉගෙන ගන්න ඕනේ. මොකද ඕගොල්ලන්ට මේක සිංහලෙන් කියලා දෙන්න නිසා ඕගොල්ලන්ගේ හිතේ ඔළුවේ වැඩ කරන ප්‍රශ්න ප්‍රමාණය වැඩි. එතකොට මේක වෙන්නේ කොහොමද? එතකොට අරක තේරෙනවනේ ඔයගොල්ලන්ට සිංහලෙන් කියන එක තේරුණාම ඕගොල්ලන්ගේ හිත ඇතුළෙන්ම ඒක සාධාරණීකර කරන්නත් ඒකට ප්‍රතිවිරුද්ධවත් ප්‍රශ්න නැගෙනවා. තේරෙන වැඩිකමට. ඒක හරි. නමුත් ඒක ඔයාලා ලිමිට් කරගන්න මේක මෙහෙම වුණාට අතන වෙනස් වෙන්න පුළුවන්. පැහැදිලිද? හොඳයි. එතකොට මේ දෙකක් කලවන්නේ වැඩි වේග සීමාව autostrada අඩු වේග සීමාව extraurbana principali marghi. Possono essere al massimo 2 sullo stesso livello. stesso veicolo. මේක වාහනේ veicolo එකේ උපරිම දෙකයි අලවන්නේ. තුනක් තිබ්බට දෙකයි අලවන්නේ. මේවා වන්න අප්ලිකාදී මේවා අලවලා තියෙනවා මොනවලද? මේවා අලවලා තියෙනවා tutti veicoli di massa superiore a 3,5 tonnellate. ටොන් 3.5ට වඩා වැඩි බරක් තියෙන එක්ක භාණ්ඩ ප්‍රවාහනය කරන වාහන එහෙම නැත්නම් පුද්ගල ප්‍රවාහනය දෙවර්ගයම අයිති. sia per il trasporto di persone ඒ කියන්නේ autobus che di cose කියන්නේ භාණ්ඩ. ඒ කියන්නේ auto articolati, auto carri, රිමෝර්කි ඇවිල්ලා මෙතනට අදාළ වෙන්නේ නැහැ. හරි? මෙතන කියන්නේ භාණ්ඩ සහ පුද්ගල ප්‍රවාහනය කරන ටොන් 3.5ට වඩා වැඩි බරක් ගෙනින වාහනවල මේක ඇතුළත් වෙනවා. රිමෝර්කිය මේ කියන්නේ අවුටෝ වෙහිකල් එකක් නෙමෙයිනේ. ඒක සෙන්සර් මොටෝර එකක්නේ. එන්ජිමක් නැති එකක්නේ රිමෝර්කිය කියන්නේ. හරි. මෙතන කියන්නේ තුත්ති වෙහිකල් ඉද මස්සා සුපිරියර්. එතකොට භාණ්ඩ ප්‍රවාහනය කරත් පුද්ගල ප්‍රවාහනය කරත් ටොන් 3.5ට වඩා වැඩි නම් මේක අලවලා තියෙන්න ඕනේ. බස් වල බලන්න මේක අලවලා නැද්ද කියලා. අලවලා තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ මෙතන කියනවා අයි ක්වද්රිශීකිලි කියන්නේ රෝදා 4ක් තියෙන උපරිම පොතෙන්ස එක කිලෝවොට් 15ක් වෙන quadricicli non leggeri massa vuota 400 massa massima 550 600 වගේ
ඒ වගේ මස් එකක් තියෙන ක්වද්‍රිශීක්‍රියා මොටෝරේ වලත් මේක සවි කරලා තියෙනවා මේක අලවලා තියෙනවා. ඇයි ඒ ක්වද්‍රිශීක්‍රිය වල මේක අලවලා තියෙන්නේ? Ai quadricicli a motore perché hanno dei limiti di velocità particolari. ඒගොල්ලන්ට විශේෂ වේග සීමාවක් තියෙනවා diversi da quelli generali. සාමාන්‍ය වලට වඩා වෙනස්. ඒ නිසා මේක quadricicli වලත් අලවනවා. අනිත් එක මොකද්ද අපි කිව්වේ කලින් කියප එක තොන්ත්‍රෂම් පාරවල වැඩි බරක් තියෙන භාණ්ඩ සහ පුද්ගල ප්‍රවාහනය කරන වාහන. රිමෝට් ගැන මොකද කියන්නේ? මෙතන ලියලා නැහැ. ලියා ගන්න මේක රිමෝට් වලටත් අයිති. රිමෝට් මේක අපි දාමු vanno applicati da parte del rimorchio. මේක da parte dietro, සමායන da parte dietro del rimorchio. පිටිපස්සේ කොටස. da parte dietro del rimorchio. පැහැදිලිද? ඒ කියන්නේ මේක මෙතන සටහන් වෙලා නැහැ ඒක. නමුත් ලියා ගන්න ඕගොල්ලෝ. රිමෝර්කියෝ වලත් සිංහලෙන් ලියාගත්තත් කමක් නැහැ. තේරෙනවනේ ඔයගොල්ලන්ට. රිමෝර්කියෝ වලත් මේක පිටිපස්සේ සවි කරනවා. ඒක ලියා ගන්න. ඒක මෙතන ලියවිලා නැහැ. ඒක ලියවිලා නැහැ. පැහැදිලිද? එතකොට තොන්ත්‍රසෙන් පහළ වැඩි බරක් තියෙන පුද්ගල ප්‍රවාහන දේපල භාණ්ඩ ප්‍රවාහනය කරන වාහන ක්වද්‍රිශීක්‍රිය වල රිමෝර්කියෝ වලත් මේක සවි කරනවා. ඊට පස්සේ මෙතන කියනවා non è vero che nella parte posteriore degli autobus deve essere apposito un segnale che indica la velocità minima consentita. velocità minima කියන්නේ අවම වේගය. අවම වේගය නෙමෙයි සටහන් කරන්නේ උපරිම වේගය velocità massima එක. මේක velocità minima නෙමෙයි velocità massima. පැහැදිලිද? right. අපි යන් ඊළඟ කොටසට. ප්‍රශ්න දෙකක් අහලා තිනවා. පොස්තපේකෙන් ගෙවන කෝදිසිය නැවත දාන්න. පොස්තපේකෙන් ඔව් පැහැදිලි නෑ මට පොස්තපේකෙන් ගෙවන කෝඩ් එකක් නෑ. කාඩ් පේමන්ට් එක කරන්න පුළුවන්. හරි. නැත්තම් නිකාරික එකක් පොස්තපේ එකක් බොනීෆි එකක් කරන්න කාඩ් පේමන්ට් කරන්න අපහසුයි. කාඩ් පේමන්ට් කවදාවත්ම කරලා නැත්තම් ඔය කාඩ් වලින් පේමන්ට් කරනකොට විශේෂයෙන් පොස්තපේ වල වගේ වෙරිෆිකේෂන් නම්බර් එකක් එනවා. අවුටෝරීත්සා කරන්න ඕනේ. ඒක කරේ නැත්තම් පේමන්ට් එක වෙන්නේ නැහැ. ඉතින් කවදාවත් කාඩ් පේමන්ට් කරලා නැත්නම් එතන අර පොඩ්ඩක් දැනුවත් වෙන්න ඕන පළවෙනි පාර. නැත්තම් කරගන්න හම්බ වෙන්නේ නැහැ. එහෙමනම් ඉතින් විකාරික දාන්න නැත්තම් බොනිෆි එකක් දාන්න. දාලා රිසිට් එක අනිවාර්යෙන් අප්ලෝඩ් කරන්න. මාස දෙකක පේ කරන්න අදාළ මාස දෙකේ රිසිප්ට් එක අප්ලෝඩ් කරන්න ඕනේද? ඔව් ඔව්. ඔයගොල්ලෝ කාඩ් පේමන්ට් හැර වෙන ඕනම විදියක ගෙවීමක් කරොත් රිසිප්ට් එක අප්ලෝඩ් කරන්න ඕනේ. ඒ අදාළ මාසවලට. දැන් ඔයාලා මාස දෙකකට ගෙවුවානේ. සැප්තැම්බර් ඔක්තෝබර් ඔයා අප්ලෝඩ් කරද්දී සිලෙක්ට් කරන්න සැප්තැම්බර් ඔක්තෝබර්. කළා අප්ලෝඩ් කරන රිසිප්ට් එක ඉවරයි. කතාව. පොස්ටෙරියෝරි කියන්නේ පිටිපස්ස ප්‍රදේශය. අන්තිරියෝරි කියන්නේ ඉදිරිපස ප්‍රදේශය. හරිද? හරි. යන් ඊළඟ කොටසට. හරි. වන්නෝ අප්ලිකාතෝ කියන තැන ඉඳන් වන්නෝ අප්ලිකාත් ඔව් වන්නෝ අප්ලිකාති කියන්නේ මේක අලවලා තියෙන තැන. හරි. ඔයගොල්ලන්ට මැසේජ් එක එව්වා මේ පේමන්ට් සඳහා ඒක ඇවිල්ලා නැත්තම් බලන්න නැත්තම් මැසේජ් එකක් දාන්න WhatsApp එකට. WhatsApp එකට දාන්න. හරි. WhatsApp එකට මැසේජ් දාන්න. මෙතන මේ මොකද මට ඒවට උත්තර දෙන්න අමාරුයි මෙතන. හරි. මේ ඒ නිසා මේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න ඒ සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් ගැටලු තිබ්බොත් හරි. ඉතින් තේරුන්නේ. වන්න අප්ලිකාති මේක අලවලා තියෙනවා මේක සවි කරලා තියෙනවා tutti veicoli di massa superiore 3,5 tonnellate තොන්ත්‍රසම් පහරට වැඩි බරක් තියෙන සියලුම වාහනවල trasporto persone පුද්ගල ප්‍රවාහනය දේපල ප්‍රවාහනය භාණ්ඩ ප්‍රවාහනය පුද්ගල ප්‍රවාහනය දෙකේම භාවිතා කරන වාහනවල බර තොන්ත්‍රසම් පහරට වැඩි නම් මේක අලවලා තියෙනවා එච්චරයි ක්වද්‍රිශීක්ලි වල අලවලා තියෙනවා ඒවල වේග සීමාව වෙනස් අනිත් ඒවලට වඩා. ඒ නිසා ක්වද්‍රිශීක්‍රියා මොටෝර කියන වාහන ජාතිය ලියලා තියෙනවා.
රිමෝර්කිය වල මේක අලවලා තියෙනවා. වාහන වර්ග තුනක් තියෙනවා. ඒක තේරෙනවනේ. මේක අප්ලිකාති කරලා තිනවා ටොන්ටෝසෙන් පහඩා වැඩි බරක් තියෙන බහණ්ඩ ප්‍රවාහනය කරන ඒවලයි පුද්ගල ප්‍රවාහනය කරන වාහනවලයි. ඊට පස්සේ කියනවා ක්වද්‍රිශීක්‍රී වල අලවලා තියෙනවා. ඊට පස්සේ කිව්වා ලියා ගන්න කියලා රිමෝර්කිය වල අලවලා තියෙනවා. පැහැදිලිනේ? හරි ඊට පස්සේ මෙතන කියනවා මෙතන මේක සවි කරන්නේ පොස්ටිරියෝරේ පිටිපස්සේ අවුතොබුස් වල පිටිපස්සේ සවි කරනවා වෙලොසිතා මිනිම එක නෙමෙයි මේ. වෙලොසිතා මාක්සිමා. අවුතොබුස් වල පිටිපස්සේ සවි කරන කතාව ඇත්ත. nella parte posteriore dell'autobus deve essere apposito segnale මේක සවි කරනවා බස් එකේ පිටිපස්සේ. හරි. හැබැයි වෙලොසිතා මිනිම නෙමෙයි. උපරිම වේගය වෙලොසිතා මාක්සිමයි. පැහැදිලිද? හරි ඊළඟට යනවා. ඊළඟ එක. Dovere del conducente nell'uso della strada. හරි. conducente මාර්ගය භාවිතා කරන්නේ කොහොමද? කොහොමද මාර්ගය භාවිතා කළ යුත්තේ? uso della strada කියන්නේ මාර්ගය භාවිතය. conducente රියදුරා. රියදුරා කොහොමද මාර්ගය භාවිතා කළ යුත්තේ? කොහොමද? ඉස්සලාම කියනවා ඒ වියතාව තහනම්. මොනවාද මේ තහනම්? කරන්න බැරි දේවල් තියෙනවා රියදුරාට. මාර්ගය රියදුරා නිවැරදිව භාවිතා කරනවා නම් මේ දේවල් කරන්න බෑ. මොනවාද? රිමූවරේ ස්පොස්තාරේ ඉම්බ්‍රත්තාරේ. ඒ කියන්නේ ඉවත් කරනවා රිමූවරේ කියන්නේ ඉවත් කරනවා ස්පොස්තාරේ කියන්නේ එහාට මෙහාට කරනවා ඉම්බ්‍රත්තාරේ කියන්නේ ඒ දේ ඒකත් එහාට මෙහාට කරනවා වගේ අදහසක්. තේරුණාද? ඉම්බ්‍රත්තාරේ ඒක වෙනස් කරනවා ඒ වගේ අදහසක්. හරි? La segnaletica stradale. එතකොට දැන් පාරේ සංඥාපූර්වයක් ගහලා තියෙනවා නම් ඒක එහාට මෙහාට කරන්න ඒක එතනින් අයින් කරන්න ඔයාලට බෑ. සමහර අය අපි දැකලා තියෙනවා සංඥාපූර්වයක් ගහපුවාම මේක එතනින් අයින් කරලා එයා ඒක කරන සොස්ත කරන්න බෑ කියලා සංඥාපූර්වයක් ගහලා තිනවා. එයා ඒ සොස්ත කරන්න බෑ කියන සංඥාපූර්ව අයින් කරලා එයා සොස්ත කරනවා. එහෙම ඒ ගහලා තියෙන සංඥාපූර්ව අයින් කරන්න ඉවත් කරන්න වෙනස් කරන්න බෑ. compresi ඇතුළත්ව segnali temporanei come con o coni o barriere. temporanei කියන එක ලියා ගන්න. temporanei කියන්නේ తాවකාලික. temporanei කියන්නේ తాවකාලික. తాවකාලිකව තියෙන කෝන් දැකලා ගන්න කෝන් තියෙනවා මෙහෙම පාරේ. කෝන් barriere පොඩි ගේට්ටු වගේ තියෙන barriere ඔය පාර හදන තැන්වල තියෙන්නේ. අන්න ඒ වගේව වෙනස් කරන්නත් බෑ. සංඥා පූර්වයේ මුකුත් ඔයාලට වෙනස් කරන්න බෑ. අයින් කරන්න බෑ. ඔය තහන. che può comportare grave pericolo. grave pericolo කියන්නේ මහ ලොකු අනතුරක්. grave pericolo ලොකු අනතුරක් වෙන්න පුළුවන්. comportare වෙන්න පුළුවන් per altri utenti della strada. altri utenti කියන්නේ මාර්ගය භාවිතා කරන අනිත් පුද්ගලයෝ. altri utentiලා. අනිත් අය altri utenti. altri utenti, altre persone. හරි? altre persone, altri utenti. එතකොට භාවිතා කරන්නන්ට මාර්ගය භාවිතා කරන අනිත් අයට ඒක අනුතරක් වෙන්න පුළුවන්. දැන් ඔයා එතන ගිහිල්ලා සංඥා වෙනස් කරනවා. ඔයා සංඥා වෙනස් කරලා ඔයා යනවා. ඊට පස්සේ ඊළඟට එන කෙනා එයා එතන අනුතරක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා මේ වගේ දේවල් අයින් කරන්න, ඉවත් කරන්න, එහාට මෙහාට කරන්න, වෙනස් කරන්න ඔයාලට බෑ. පැහැදිලිද කියප එක? ඊට පස්සේ කියනවා මෙන්න මේක. හොඳට ආගන්න මම කියන එක. gettare කියන්නේ විසික් කරනවා. gettare. gettare oggetti dal finestrino. එක එක දේවල් finestrino කියන්නේ මොකද්ද? වාහනේ වීදුරුව දොරෙන්. වාහනේ වීදුරුව දොරෙන් එක එක දේවල් විසික් කරන්න එපා. තහනම්. ටොපි කොලයක්වත් කාලා විසික් කරන්න එපා. gettare oggetti dal finestrino. in particolare විශේෂයෙන්. particolare කියන්නේ විශේෂයෙන්. හරි? ఈ මොzziconi සිගරට්. මොzziconi කියන්නේ සිගරට් කොට. සිගරට් කොට ෆිල්ටර් එක. ඔයා සිගරට් එක බීලා ඒ ඉතුරු කොටේ මෙහෙම ඩොග් ගාලා විසික් කරනවා ජනේලෙන්. ඒක තහනම්. කවුරු බයික් යතුරු පෙති කරුවෙක් ආවොත් ඇඟේනේ ඉතින් ඒක. සමහරවිට ඔය පට්ට වේලිච්ච දැන් මේ කාලේ නම් ටිකක් අගෝස්තු වල පට්ට රස්නේනේ ගස් කොළන් වේලෙනවනේ. ඔයා සිගරට් එක බීලා ෆිල්ටරේ විසික් කරනවා. ඒ ගිනි පුපුරෙන් ඒ මුළු යායම ඇවිලෙනවා. එහෙනම් සිගරට් බීලා ඔය මොත්සිකෝනි සිගරට් කොටේ විසික් කරන්න එපා. තහනම් ඒක.
sono molto pericolosi. Soprattutto කියන්නේ විශේෂයෙන්. විශේෂයෙන් se sopraggiungono. Sopraggiungono කියන වචනේ තේරුම ලියා ගන්න. ඒක වැදගත්. Sopraggiungono කියන්නේ එන. Sopraggiungono කියන්නේ එන. Sopraggiungono veicoli කියන්නේ එන වාහන. Sopraggiungono කියන්නේ ළඟා වෙනවා. එන. එන veicoli කියන්නේ වාහන. Sopraggiungono veicoli. එන වාහන a due ruote. රෝද දෙකේ. රෝද දෙකේ එන වාහන. ඒ කියන්නේ යතුරු පැදි. ඒකේ යතුරු පැදි. බයික්. ඒගොල්ලන්ට විශේෂයෙන් මේක අනුතරදායක වෙන්න පුළුවන්. in proximita කියන්නේ ඉදිරියෙන්. ඒකත් ලියා ගන්න. මෙතන වචන ගොඩක් තියෙනවා අපිට ලියා ගන්න. in proximita කියන්නේ ඉදිරියෙන්. ඔය වචන ඔයගොල්ලෝ පුළුවන් නම් තනින් තන ලියා ගන්න එක දන්නේ නැහැ. මම නම් රෙකමන්ඩ් කරන්නේ එක තැනක පොලිමට යටට ලියා ගන්න කියලා. එතකොට ඔයගොල්ලන්ට ඉස්සරහට යනකොට අමාරු වචනයක් ආවොත් උතරින් හොයන්න පුළුවන්. නැත්තම් ඔයාලා ඔක තැන් ගානේ ලියා ගත්තොත් පොළු පොතම පෙරලන්න වෙනවා ඔය වචන ටික හොයාගන්න. ඔයාලට පොත ගත්තාට අන්තිම පිටුවේ තියෙනනේ පොඩි හිස්තනක් දීලානේ. ඒකේ හරි කොහේ හරි වෙනම කොලයක හරි වෙනම පොතක හරි අමාරු වචන ටික පිළිවෙලට මම කියන ඒවාත් එක්ක ලියා ගන්න. මම කියන ඒවා ටිකක් වැදගත්. හරි. ඔයාලා අහන ඒවලට වඩා මම කියන එක වැදගත්. ඔයාලා අහන සමහර වචන වලට මම තේරුම් දන්නේ නැහැ මම කියන්නේත් නැහැ. පැහැදිලිද? මම කියන එක පොඩ්ඩක් ලියා ගන්න. පැහැදිලිද? in proximita කියන්නේ ඉදිරියේ. හරි. එතකොට in proximita di boschi කියන්නේ ලඳු කැලෑ. ආර්ය වේර්දි කියන්නේ ඔය කැලෑ ආශ්‍රිතව තියෙන හරි ලඳු කැලෑ dove potrebbe causare incendi. Incendi කියන්නේ ගිනි ගන්න පුළුවන්. ඔයා සිගරට් කොටේ බීලා විසික් කරනවා බයික් යතුරු පැදි කරුවෙක් කෙනා එයාගේ ඇඟේ. ඒක. අනිත් එක ඔයා ලඳු කැලෑ ගස් කොළන් තියෙන ආශ්‍රිතව ඔය පඳුරකට එහෙම විසික් කරොත් ඔය සිගරට් කොටේ ඒක එතන ඇවිලෙනවා. පැහැදිලිද? හරි. මොනවද ඒකට කරන්න ඕනේ ඔකට? සිගරට් කොට විසික් කරන්න නැතුව ඉන්න ඕනේ. පැහැදිලිද? හරි. හොඳයි. සිගරට් කොට විසික් කරන්න නැතුව ඉන්න ඕනේ. අනිත් එක මොකද්ද? දැන් උතන සිගරට් කොට විසික් කරන්න නැතුව ඉන්න ඕනේ. ඒක තමයි හොඳ දේ. අනිත් එක මොකද්ද? අදහසක් තියනවාද කියන්න කාටද? දැන් මෙතන සිගරට් කොටේ විසික් කරපුවාම මේක අනතුරක් ඇති වෙන්න පුළුවන්. නැත්නම් ගිනි ගන්න පුළුවන්. එහෙනම් සිගරට් කොට විසික් නොකර ඉන්න ඕනේ. අනිත් එක තමයි අදහසක් ඉන්නේ සිගරට් කොට වෙනුවට බොන්න නැතුව ඉන්න ඕන. නොබී ඉන්න ඕන. ඒකත් හරි. නොබී ඉන්න ඕන. එක්කෝ එහෙම නැත්නම් බුලත් පිටක් කන්න ඕන. මොකද්ද? බුලත් පිටක් කන්න. ඇයි ඒ? දැන් බුලත් පිටේ කෙල ගහපුවාම එම ගිනි ගන්නවද? නෑනේ. හැබැයි යතුරු පැදි කරුවෙක් ආවොත් මම ඉතින් නාගෙන තමයි යන්න වෙන්නේ. බුලත් පිට කෑවනම් හරිනේ. සිගරට් ගණන් අරලා විට ලාභ කරන්න ඕන. නැද්ද මං අහන්නේ? එතකොට මුළු පරිසරයම රතු පාටයි. බස් වල රතු පාටයි, පාරේ රතු පාටයි, ස්පාර්ටි ට්‍රැෆික් රතු පාටයි. හරි? පැහැදිලිද? බුලත් විට කන්න පුරුදු කරන්න. පැහැදිලිද? එතකොට විට තහනම් නැහැනේ. විට තහනම් සිගරට් බොන එක තහනම් විට තහනම් නැහැ. එතකොට මේ ගස් කොළන් ඔක්කොම රත් මල් වගේ රතු පාටයි. මුළු පාරම රතු පාටයි. පැහැදිලිද? එතකොට ඒවා හරිද ඒවා? අපි ඊට පස්සේ කතා කරමු. ඊට පස්සේ කියනවා ස්පොර්කාරයලා කරෙජ්ජාත. කරෙජ්ජාත එක ජරා කරන්න එපා. ස්පොර්කාරය කරන්න. හරි? ස්පොර්කාරය කරන්න. අපිරිසිදු කරන්න එපා. බංකීන කොම්ප්‍රෙසර්. බංකීන එකත් ඇතුළ කුණු රොඩු දාන්න එපා. යන ගමන් ටොපි කොලේ පඩල කාපු ගොට්ට ප්ලාස්ටික් බෝතලේ මොටොක් ගාලා දාගෙන යනවා. එම හොඳ නැහැ. පැහැදිලිද? depositando rifiuti. Depositando කියන්නේ කුණු කසල එකතු කරනවා. Rifiuti කියන්නේ කුණු කසල. O immettendosi sulla strada con le ruote sporche. බලන්න මේක. immettendosi කියන්නේ මොකද? immettere කියන්නේ ප්‍රවේශ වෙනවා. sulla strada පාරට ඔයා immettere, immissione නැත්තම් immettendosi මේ වචනකේ තේරුම ඇතුළත් වෙනවා. ඇතුල් වෙනවා. ප්‍රවේශ වෙනවා. immettere ප්‍රවේශ වෙනවා. immettendosi ඇතුළු වෙනවා ප්‍රවේශ වෙනවා sulla strada පාරට con le ruote sporche. රෝදේ මඩ. ඔයා කුඹුරට බහැපු ගමන් පාරට වාහනේ දානවා. ඉතින් මඩ කෝටියයි පාරේ. පුළුවන් ද ස්පොර්කාරය කරන්න පාර? බෑ. දඩ ගහනවා. ෆංගෝ මඩ වලින් තෙරිච්චෝ කියන්නේ පස්. තෙරිච්චෝ කියන්නේ පස්.
පස් වලින් මඩ වලින් එහෙම අපිරිසුදු ගන්න බෑ කරච්චාතක පාර. con il veicolo che perde olio විශේෂයෙන් ඔයිල් හැලුනහම පාරේ. ඔයාගේ වාහනේ ඔයිල් ලීක් එකක්. අපිරිසුදු ගන්න බෑ වාට පාර. නැත්තම් කාර්බුරන්තේ පෙට්‍රල් ලීක් එකක්. අපිරිසුදු ගන්න බෑ පාර. පැහැදිලිද? ඊට පස්සේ මෙතනදී කියනවා nel casi di perdita di olio o carburante බැරි වෙලාවක්වත් nei casi කාසෝ එකක් කියන්නේ අවස්ථාවක් කාසි කියන්නේ අවස්ථාවන් කාසෝ කියන්නේ අවස්ථාව කාසි කියන්නේ අවස්ථාවන් අවස්ථාවක් හම්බුනොත් වාට perdita di olio හරි carburante හරි තෙල් ඉන්ධන හරි olio oil හරි ලීක් වුණොත් පාරේ මොකද කරන්නේ il conducente deve compiere tutte le azioni කියන්නේ ක්‍රියාකාරකම් azioni කියන්නේ ක්‍රියාකාරකම් compiere කියන්නේ සිද්ධ කරන්න ඕන complete කරන්න සිදු කරන්න ඕන සියලුම ක්‍රියාකාරකම් necessarie අවශ්‍ය per evitare වළක්වා ගැනීමට pericoli per altri utenti අනිත් පුද්ගලයන්ට සිදුවෙන අනතුරු වළක්වා ගැනීම evitare කියන්නේ වළක්වා ගන්නවා evitare කියන්නේ වළක්වා ගන්නවා වළක්වා ගන්න ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්න ඕනේ ඇයි ඔයිල් හැලුනොත් යතුරුපැදි කරුවා බයික් කරුවා බයිසිකල් කරුවා ලිස්සනවා. ඔයා නිසා ඔයිල් හැලිලා අර බයික් කාරයෝ වැටෙනවා. දණිය තුවාල ගන්නවා ඔළුව පලා ගන්නවා. කවුද නිසාද? ඔයා නිසා. ඔයා ඔයිල් හැලලා පාරේ. ඔයාටයි වගකීම යන්නේ. ඒ නිසා ඔයා ඒකට ලී කුඩු දාලා හරි මොන හරි පස් දාලා වැලි දාලා හරි කොහොම හරි නැත්තම් පාරේ අයිතිකාරයෝ ලෙන්තේ ප්‍රොප්‍රියතාරියෝ ඒගොල්ලන්ට දැනුම් දීලා හරි ඒක ඕගොල්ලෝ මොකක් හරි කරලා එවිතාරය කර ගන්න ඕනේ අනිත්තට අන්තරක් වෙන එක. ඒ අවවිසාරය කියන්නේ දැනුම් දෙනවා immediatamente කියන්නේ ඉතාම ශනිකව ඉතා ඉක්මනින් lente proprietario della strada lente proprietario කියන්නේ පාර අයිතිකාරයෝ. හවුද? ඔයාගේ බාප්පා නෙමෙයි බාප්පා නෙමෙයි. lente proprietario කියන්නේ ඒ ප්‍රදේශයේ පාර අමුණ පාර අයිති කාටද? ලනාස්ද කවුද? රෙජෝන් එකේ කාටද අයිති? තමන්ගේ ප්‍රොවින්චා එකේ කාටද අයිති පාර? අන්න ඒගොල්ලෝ. ඒගොල්ලන්ට දැනුම් දෙන්න. ඕ ලි ඔර්ගානි දි පොලිසිය. එහෙම නැත්නම් ඔර්ගානි දි පොලිසිය කියලා පොලිස් ජාතියක් තියෙනවා. ඒ පොලිසියන්ට දැනුම් දෙන්න ඕනේ. මෙහෙම ඔයිල් හැලුණා මෙන්න මෙතන මෙහෙමයි කියලා. පැහැදිලිද? කාර්යයක් වැටුනහමත් එහෙමයි. In tutti i casi මේ සියලුම අවස්ථාවන් වලදී in cui sporcare notevolmente කියන එක ලියා ගන්න. notevolmente කියන අධික ලෙස ගොඩක් ප්‍රමාණයෙන් ගොඩක් notevolmente sporcare වෙනවනම් la strada එක si può incorrere වාට එන්න පුළුවන් una sanzione කියන්නේ දඬුවමක් amministrativa කියන්නේ නීතිමය දඬුවමක් මොකද්ද නීතිමය දඬුවම හොඳ ලොකු මුල්ත එකක් දඩයක් sanzione amministrativa කියන්නේ නීතිමය දඬුවමක් වලන්නතේ දාගන්න මුල්ත එකක් කියලා මුල්ත එක දඩයක් පැහැදිලිද ඊළඟට කියනවා දැන් මේවා වලට කරන්න බැරි දේවල් නෑ මේ කියන්නේ රියදුරෙක් වශයෙන් වලට කරන්න බෑ මේවා ඊළඟට කියනවා gareggiare in velocità gareggiare කියන්නේ රේස් යනවා රේස් යන්න බෑ වාලට il conducente che partecipa participate වෙනවා ඔයා සහභාගී වෙනවා gare di velocità ඔයා යනවා රේස් පදිනවා රෑට යාළුවොත් එක්ක රේස් එකක් යන්න මචං මොකද කියන්නේ කීයක් කොට්ටුද non autorizzate අවසර නැති රේස් gareggiare gare race su strade pubbliche ඔයාලගේ වත්තේ පාරක නම් කමන්නේ ඔයාලා වත්තේ පිටියේ එක නම් රේස් නෙමෙයි මොනවා පැද්දක් කමන්නේ හැබැයි su strade pubbliche පොදු පාරවල රේස් පදින්න බෑ punito con la reclusione කියන එකේ තේරුම සමහරට හිරේ අත්අඩංගුවට ගන්නවා reclusione punito කියන්නේ දඬුවම් කරනවා punito con la reclusione කියන්නේ අත්අඩංගුවට ගන්න. vale la stessa cosa මේක වළංගුයි the race පදිනුම්වත් අත්අඩංගුවට ගන්නවා race පදින්න උල්පන්දම් දෙනුම්වත් අත්අඩංගුවට ගන්නවා. vale stessa cosa anche per chi scommette su tali gare. tali කියන්නේ මොකද්ද? tale ඒක මේ බහුවචන tali තාලේ කියන්නේ එක වචන තාලී කියන්නේ බහුවචන. මොකද ඔය තේරුම? එම එවැනි දැන් මෙතන බහුවචනේ එවැනි ගාරේ. ඒ කියන්නේ එම
තරංග. එම තරංග වලට ස්කොම්මෙත්තේ උදව් කරපු අයන්වත් මේ දඬුවමට යටත් වෙනවා. පැහැදිලිද? පැහැදිලිද? රේස් පදින්නත් එපා, රේස් පදින්න උදව් කරන්නත් එපා. පැහැදිලිද? දන්නේජාරේ. දන්නේජාරේ කියන්නේ අලාභහානි වෙනවා, පාඩු වෙනවා. ඕපෙරේ. ඕපෙරේ කියන්නේ ලස්සන පිළිම, නැත්තම් ලස්සන කලාව. හරිද? ඉම්පියන් තිස්සදාලි පාරේ තියෙන ලස්සන පිළිම, මල් පැල හිටවල තියෙන ඒවා ඕපෙරේ. හරි? එතකොට පුටු ඉම්පියන් තිස්සදාලි ඒ කියන්නේ ලයිට් සිස්ටම් ඔය වගේ පාරේ ලස්සනට හදලා තියෙන දේවල් වලට ඔයාලා දන්නේජාරේ කරොත්. ඔයාලා ඒවා කාබාසිනිය කරොත්. හරිද? ඊරිසියාවට කාබාසිනිය කරොත්. හරි රෙචින්සියෝනේ පංකීනේ තොම්බීනි ඒ වගේ ඔය තියෙන රෙචින්සියෝනි කියන්නේ වැටවල්. රෙචින්සියෝනි කියන්නේ වැටවල්, පංකීනේ කියන්නේ පුටු, තොම්බීනි කියන්නේ යකඩ පියන් වගේ තියෙන පාරේ. යකඩ පියන්ද යකඩ ගණන්නේ පියන් උස්සගෙන ගෙදර ගිහලා යකඩ මිනිට විකුණනවා. කියන්න බෑනේ. ඈ අන්න ඒ වගේ දේවල් වලට ඔයාලා ලාභහානි කළොත් ඕගොල්ලන්ට ඒක දඬුවමක් ලැබෙනවා. ඒවත් තහනම් කරන්න. පැහැදිලිද? පැහැදිලිද? දැන් අද පාඩම පොඩ්ඩක් ඔයාලට බෝරින් වගේ තේරෙයි. හොඳේ. බෝරින් වගේ තේරෙයි. ඈනුම් දැන්ට නැවලා ඇති 1000ක් විතර. ඒත් නමුත් මේ පාඩම් වැදගත් මේ වගේ කොටස්. මේක පොඩ්ඩක් ඉහළ පාඩම් වල තියෙන කොටසක් තමයි මේ පළවෙනි ආගමෙන්ට් එකේ අන්තිමේට ඉගෙන ගන්න තියෙන්නේ. මේ අන්තිම කොටසන අපි ඉන්නේ. හරි. පන්නෙල්ල දෙකේ වෙනස පොඩ්ඩක් පැහැදිලි කරන්න. මොන පන්නෙල්ල එකද? මට පොඩ්ඩක් ඒක විට කන්නත් බෑ. විට කන්නත් බෑ. හොඳයි. ඊළඟ එක. හරිනේ? ඊළඟ එකට. procedendo in fila. in fila කියන්නේ මොකද්ද? පොලිමේ in fila. procedendo කියන්නේ ඉදිරියට ගමන් කරනවා. procedere. procedendo ඉදිරියට ගමන් කරන in fila. වාහන පොලිමක් එක්ක con o එහෙම නැත්නම් in condizioni di traffico intenso. traffico intenso කියන්නේ මාර්ග තදබදයක්. මාර්ග තදබද අවස්ථාවක් කොන්දින්සියෝන එකක් යටතේ හෝ වාහන පෝලිමක් සමග ඉදිරියට යනකොට කොහොමද හැසිරෙන්න ඕනේ? කොහොමද හැසිරෙන්න ඕනේ? procedendo in fila con altri veicoli. අනිත් වාහනත් එක්ක පෝලිමේ යනකොට bisogna mantenere කියන්නේ තියාගන්න ඕන. bisogna කියන්නේ යුතුයි. අවශ්‍යයි කියන අදහස. අවශ්‍යයි mantenere තියාගන්න. ugualmente කියන්නේ සමානව. distanza di sicurezza කියන්නේ ආරක්ෂිත දුර. පැහැදිලිද? පොලිමක යනකොට එයාගේ අස්සේ රිංගගෙන යන්න එපා. distanza di sicurezza එකක් ગેප් එකක් ආරක්ෂිත දුරක් තියාගෙන හැම වෙලෙම යන්න. ඒ quindi non avvicinarsi troppo එයාගේ ළඟට වැඩි කිට්ටු වෙන්න එපා. al veicolo che precede මේක ලියා ගන්න. veicolo che precede කියන එක ලියා ගන්න. veicolo che precede ඉදිරියෙන් යන වාහනය. veicolo che precede. ඔබ ලියා ගන්න. ඉදිරියෙන් යන වාහන. පැහැදිලිද? ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම කතන්දරයක්. non bisogna limitarsi a osservare solamente il veicolo che precede. non bisogna limitarsi. limitarsi කියන්නේ සීමා කරගන්නවා. ඔයා කොටු වෙනවා, සීමා වෙනවා. osservare පිළිපදින්න solamente il veicolo. osservare කියන්නේ පිළිපදින එකත් ලියා ගන්න. ඒකත් ලියා ගන්න. osservare කියන්නේ පිළිපදිනවා. solamente කියන්නේ පමණක් il veicolo che precede. non bisogna limitarsi. ඔයා සීමා විය යුතු නැහැ. කොටු විය යුතු නැහැ. ඉස්සරහ යන වාහනේ දිහාම බලාගෙන යන්න කියලා. ඉස්සරහ යන වාහනේම දෙන දේවල් පිළිපදින්න ඒ විදිහටම පිළිපදින්න ඕනේ. ඒකම ඉස්සරහ යන වාහනේ තමයි මගේ මුළු ජීවිතේම කියලා. එහෙම කොටු වෙන්න එපා. ma occorre කියන්නේ ගැලපෙනවා. සුදුසුයි. porre attenzione anche in lontananza. ඔයා ඈතත් බලන්න. ඈ පොඩ්ඩක් මේ අනුන්ගේ රෙදිත් හොදන්න. ඔයා ඉස්සරහ යන වාහනේ ගැනම මෙහෙම බලාගෙන යන්න එපා. පොඩ්ඩක් ඉස්සරහ පොඩ්ඩක් රබර් රැහ දාලා බලන්න. ඉස්සරහ මොකද වෙන්නේ කියලා. පැහැදිලිද? per controllare la situazione del traffico. දැක්කද? ඔයාලා ඉස්සරහ යන වාහනේ ගැනම අවධානයෙන් යන්න එපා. ඉස්සරහ වෙලා තියෙන්නේ මොකද්ද ට්‍රැෆික් එක ගැන පොඩි අවධානයකිනුත් ඉන්න
කියන එක අදහස් කරනවා මෙතන. පැහැදිලිද? Per agevolare il traffico è opportuno lasciare liberi gli sbocchi delle strade laterali. මෙතන වැදගත් කොටසක්. Per agevolare il traffico. දැන් මෙතන ට්‍රැෆික් එකක් නම් තියෙන්නේ. මේ ට්‍රැෆික් එකට ප්‍රයෝජනවත් වන්න මේ ට්‍රැෆික් එක මෙතනින් නිදහස් කරන්න. ඔයාට පුළුවන් ඒ opportuno lasciare liberi නිදහස් කරලා තියන්න sbocchi delle strade laterali. මම දැන් මේ sbocchi කියන එක පෙන්නන්න ඔයාලට. පෙන්නන්න මේ ෆොටෝ එකක් නෑ මම ඇඳලා පෙන්නන්න. හරි? ස්බොක්කෝ කියන වචනේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕන මෙන්න මෙතනින්. දැන් අද ඉගෙන ගන්න ස්බොක්ක කියන වචනේ මේක වැදගත් ඉස්සරහට එනවා. ස්බොක්කි. ස්බොක්කි. ස්බොක්කි කියන්නේ මම ඔයගොල්ලන්ට කියනවා මෝය කට. මෝය. මෝය දන්නවනේ ඔයගොල්ලෝ? මෝය කට දන්නවනේ? නුවර කවුරු ඉන්නවද? නුවර කවුරු හරි? නෑ නුවර කවුරුත් නෑ. අනිත් ඔක්කොම මෝය කට දන්නවනේ? මෝය කට දන්නවනේ? මෝය කට කියන්නේ හරිද? දන්නවනේ මම නිකන්. නමුත් කෝකටද කියන්න හරි? මෝය කට කියන්නේ මෙන්න මේ මූද. මේ මූද. හරි? ඔය මූද. මූදට ගංගාවක් ගලාගෙන ඇවිල්ලා කලපුවක් හරි ගංගාවක් හරි ගලාගෙන ඇවිල්ලා මූදට වැටෙන තැන. මූදට වැටෙන තැන. මූදට සම්බන්ධ වෙන තැන. අපි එතනට කියනවා මොකද්ද? මෝය කට කියලා. ඒ කියන්නේ ප්‍රධාන යම්කිසි දෙයකට අතුරු යම්කිසි දෙයක් එකතු වෙන අවස්ථාව. මහා මුහුදට ගඟ කලපුව සෙට් වෙන තැන. මෝය කටට අපි කියනවා ස්බොක් එකක් කියලා. දැන් ඔක අපි පාරට ගමු. පාරට ආදේශ කරගමු. පාරට ආදේශ කරගන්නමු මෙන්න මෙහෙම. පාරට ආදේශ කරගන්නවා මෙහෙම. ලොකු පාරට අපේ ගෙදර ඉඳලා ඇතුළු වෙන තැන ගෙදර ඉඳලා එන පාර මහ පාරට වැටෙන තැන. අපේ ගෙදර ඉඳලා කෙලින්ම මහ පාරට එන පාර දිගේ ඇවිල්ලා මහ පාරට වැටෙන තැන. ස්බොක්කෝ එක. පැහැදිලිද? ඕක පිස්ස චික්ලාබිලේ වලට වෙන්නත් පුළුවන්. ආපැදිකරුවන් බයිසිකලේ පැදලා ඇවිල්ලා මහ පාරට සෙට් වෙන තැන. මහ පාරට එකතු වෙන තැන. ස්බොක් එක. දැන් පිස්ස චික්ලාබිලේ එක තියෙන්නේ මෙහෙමයි බලන්න. මොකද ඇඳලා පෙන්නනවා බලන්න. පිස්ස චික්ලාබිලේක දැන් මේක මහ පාරනේ. මේක මහ පාරනේ. පිස්ස චික්ලාබිලේක මහ පාර මේක. හරිද? ඔක මහ පාර. පිස්ස චික්ලාබිලේක ඇවිල්ලා ඔහොම තියෙනවා. පිස්ස චික්ලාබිලේකේ ස්බොක්කෝ එක වෙන්නේ මෙන්න මෙතන. දැන් ඇයි මේවල ගමන් කරුවාට බයිසිකලේ මහ පාරට දාන්න බෑනේ. මෙන්න මේ ගැට්ටක් වගේ එකක් ගහලානේ තියෙන්නේ වෙන් කරලානේ තියෙන්නේ. මේක පිස්ස චික්ලාබිලේක බයිසිකල් ගමන් කරාට මහ පාරට දාන්න ඕනේ මෙතනින්. මහ පාරට දාන්න ඕනේ මෙතනින්. සමහරවිට මෙතන අත්‍රවැසි සමෙන්තු චික්ලාබිලේ එකක් තියෙන්න පුළුවන්. පාර පයින්න තැන. පාපැදි කරුවන්ට. ඒ නිසා අර තැන් වලින් දාන්න බෑ මොකද කැට දාලා වෙන් කරලානේ තියෙන්නේ. එතකොට පිස්ස චික්ලාබිලේකේ පදින කට්ටිය අවිල්ලා මෙතනින් තමයි මහ පාරට දාන්නේ. එහෙනම් මෙතන ස්බොක්කෝ එක. ලොකු ඒ කියන්නේ පොඩි අතුරු තැනකින් ඇවිල්ලා මහ පාරට වැටෙන තැන. ස්බොක්කෝ එක. මහ පාරට සම්බන්ධ වෙන තැන. මෝය කට වගේ තමයි ස්බොක්කෝ එක. ඔක තමයි ස්බොක්කෝ කියන්නේ. පැහැදිලිද? එතකොට මෙතනදී කියනවා lasciare liberi sbocchi delle strade laterali. දැන් හරි. අනුවරෙක් කෙනෙක් ඉන්නවා. හරි නෑ. නෑ මම නිකන් බිහිරුවට හුවේ. හරි. හොඳයි. දැන් මෙහෙම හිතන්නකෝ. මෙහෙම තියෙනවා පාරක්. හරිද? මෙහෙම තියෙනවා පාරක්. මේ පාරේ හරිද? මේ පාරේ ට්‍රැෆික් එක. එයා දැන් මෙහෙම ට්‍රැෆික් එකේ ඉන්නවා. වාහන පොලිම මෙහෙම ට්‍රැෆික් එකේ ඉන්නවා. හරිද? ට්‍රැෆික් එකේ ඉන්නවා. ට්‍රැෆික් එකේ ඔයා මෙහෙම ඉන්නකොට වාහන පොලිමේ ට්‍රැෆික් එකේ ඉන්නවා. හරිද? මම එනවා මෙහෙම. මම එනවා මේ පාරෙන්. මට ඕනේ මේ පැත්තට යන්න. මට පාර මාරු වෙන්න පුළුවන්ද? එහා පැත්තට යන්න පුළුවන්ද? යන්න බෑ. ඇයි? ඇයි මේ රියදුරා පාර වහගෙන ඉන්නේ? පාර වහගෙන ඉන්නේ. ඒ රියදුරාට තිබ්බනේ එතන ඉඩ ඇරලා තියන්න දෙයියනේ. ඇයි ආත්මාර්ථකාමී මිනිස්සු මෙච්චර?
එතකොට මම මෙතනින් යනවනේ ෂේප් එකේ. මට විතර මම ට්‍රැෆික් එකේ ඉන්න ඕනේ නැහැ දැන්. ඔයාලා ට්‍රැෆික් එකේ ඉන්නේ. මම එහා පැත්තට යන කෙනා මට පුළුවන් ෂෝක් එකට යන්න. මෙතන නිදහස් කරලා තිබ්බනම් ට්‍රැෆික් එකක් මෙතන මම ට්‍රැෆික් එක ඇති වෙන්නෙත් නැහැනේ. දැන් මෙතන වාහනයක් මෙතන අර කලින් වගේ වාහනේ ගහලා තිබ්බනම් මොකද වෙන්නේ? මමත් ඇවිල්ලා මමත් මෙතන නතර වෙනවා. මේ පාරේ ට්‍රැෆික් එක ඇති වෙනවා. මේ පාරේ ට්‍රැෆික් එක ඇති වෙනවා. ඇයි අපිට යන්නත් බෑ අර පාරට යන්නත් බෑ. ඉඩ තියලා නැහැ. එහෙනම් විශේෂයෙන් මේ වගේ ස්බොක්කි තැන් මාර් ට්‍රැෆික් එකේ ඉන්නකොට වාහන පොලිමක ට්‍රැෆික් එකේ ඉන්නකොට මේ වගේ තැන් ලක්ෂාරේ ලීබෙරි නිදහස් කරලා දියන්න. ලක්ෂාරේ ලීබෙරි. එතකොට අපිට පුළුවන් අර එහා පැත්තට ගමන් කරන්න ෂෝක් එකට. අපි ට්‍රැෆික් වෙලා ඉන්න ඕනේ නැහැ. අපි ට්‍රැෆික් වෙන්නේ නැහැ එතකොට. අපි මෙතන ප්‍රස්තියාදු වෙන්නේ නැහැනේ. ඔයාලා ට්‍රැෆික් එකේ ඉන්න අපි යන අපිට ප්‍රශ්නයක් නැහැනේ. එහෙනම් ඒ වගේ තැන් ස්බොක්කි තැන් ලක්ෂාරේ ලීබෙරි කරන්න. පැහැදිලිද? ඒක තමයි මෙතන කියන්නේ. බලන්නකෝ ආයෙ පාරක්. දැන් බලන්න තේරෙනවද කියලා ඒක. හරි. ඔන්න මෙතන කියනවා මෙන්න මෙහෙම. per agevvolare il traffico මාර්ග ට්‍රැෆික් එක නිදහස් කරන්න. ට්‍රැෆික් එක අපි කිව්වොත් එහෙම ට්‍රැෆික් එක මෙතන නිකන් බුරුල් කරන්න. දැන් මාර්ග තදබදයක් නැති වෙලා තියෙන්නේ. හරි. ට්‍රැෆික් එක බුරුල් කරන්න, ට්‍රැෆික් එක නිදහස් කරන්න ඒ ඔප්පොර්තුනෝ සුදුසුයි ගැලපෙනවා ලෂ්ෂාරේ ලීබෙරි නිදහස් කරලා තියන්න ඉස්බොක්කි දෙල්ල ස්ත්‍රාදේ ලතරාලි ලතරාලි කියන්නේ සයිඩ් එකකින් පැත්තෙන් එන පාරවල් වල ඉස්බොක්කි සම්බන්ධ වෙන තැන් නිදහස් කරලා තියන්න. per agevvolare traffico කියන්නේ ට්‍රැෆික් එක නිදහස් කරන්න, පහසු කරන්න. එතන නිදහස් කරලා යවන්න. පැහැදිලිද? පහසු කරන්න. ඔප්පොර්තුන සුදුසුයි ගැලපෙනවා ස්බොක්කි නිදහස් කරලා තියන්න. එතනත් ඉන්න එපා. එතන අනිත් පාරත් බ්ලොක් වෙනවනේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ මෙතන කියනවා non cambiare ripetutamente corsia. ඔයා දැන් මේ පැත්තේ corsia එකේ යනවා. ඔයාට පේනවා එහා පැත්තේ corsia එක ඉක්මනට යනවා වාහන පොලිම. ඔයා ඒ පැත්තට මාරු වෙනවා. ඊට පස්සේ ආයේ මේ පැත්තක යන්න ගන්නවා. මේ පැත්තට මාරු වෙනවා. ඔන්නෝම අර දේශපාලඥයෝ පක්ෂ මාරු කරනවා වගේ ඔයා ඉක්මනින් යන corsia එකට මාරු වෙනවා. එක පාරක් දෙපාරක් කමක් නැහැ. සැරෙන් සැරේ non cambiare ripetutamente දිගින් දිගට corsiadi corsia මාරු කරන්න එපා. ඒ වගේම accelerare bruscamente accelerare කියන්නේ accelerator කරනවා. bruscamente කියන්නේ ෂණිකව එකපාර accelerator කරනවා. එකපාර accelerator කරලා ඉස්සර කරනවා. එකපාර accelerator කරලා ඉස්සරහ යන මනුස්සයා ඉස්සර කරනවා. එහෙම හැසිරෙන්න එපා. හරිද? accelerare bruscamente per sorpassare gli altri veicoli. corsia මාරු කරන්න එපා දිගින් දිගටම. ඉස්සරහ යන වාහනය ස්ටාර්ට් කරලා යන්න කලින් වාහනේ ස්ටාර්ට් කරලා ගිහිල්ලා එයාගේ ඉස්සරහට යනවා. මැදින් පයින්නවා. එහෙම කරන්න එපා. පැහැදිලිද? හරි. ඊට පස්සේ කියනවා non è vero ඇත්ත නෙමෙයි che opportuno tenere sempre accese. sempre කියන්නේ හැම වෙලේම accese කියන්නේ පත්තු කරනවා. tenere කියන්නේ තියනවා. opportuno කියන්නේ සුදුසුයි. සුදුසුයි හැම වෙලේම පත්තු කරලා තියන්න luce di emergenza. luce di emergenza කියන්නේ මොකද්ද? double signal light. double signal light තමයි luce di emergenza කියන්නේ. luce di emergenza පත්තු කරගෙන ඉන්නවද ට්‍රැෆික් එකේ යද්දි හැම වෙලේම sempre හැම වෙලේම වැරදි. පත්තු කරන අවස්ථාවක් තියෙන එක අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරමු. නමුත් හැම වෙලේම නෙමෙයි. luce di emergenza. spostarsi කියන්නේ මොකද්ද? ඔයා අයින් වෙනවා il più possibile a sinistra වම් පැත්තට. ඇයි මේක මම ඇඳලා පෙන්නන්න. මේක මේ අපිට මේ තව ඉස්සරහා මේක හම්බ වෙනවා. මේක මේ කොහොමම තියෙනවා. නමුත් අදත් මේ වල පළවෙනි පාඩමේ මෙච්චර මේ ටිකක් මේ අවසාන හරිය පොඩ්ඩක් නිකන් ටිකක් බැරෑරුම් වගේ පේනවා ඇති. නමුත් ඔය කොටස විතරයි යොම තියෙන්නේ. ඊට පස්සේ ලේසි මේ ඕක ඉස්සරහා දෙන පාඩමක කොටසක්. හරි. නමුත් මේකේ පොඩ්ඩක් ඔයගන්ට නැවත වාරයක් කියලා උගන්වන්න සිද්ධ වෙනවා. මොකද එතකොට අනිත් දෙවෙනි පාර උගන්වද්දි තේරෙනවා. දැන් හිතන්නකො මෙහෙම පාර කියලා. මෙහෙම පාර. හරිද? මේ පාරේ වාහන පෝලින් දෙකක් දැන් තියෙනවා මෙහෙම. හරිද? වාහන පෝලින් දෙකක් තියෙනවා මෙහෙම. දෙකම යන්නේ එහාට. දෙකම යන්නේ මේ පැත්තට. දැන් ට්‍රැෆික් එකේ ඕගොල්ලෝ ඉන්නේ. හරිද? වාහන පෝලින් දෙකක් තියෙනවා. ට්‍රැෆික් එකේ තමයි ඕගොල්ලෝ ඉන්නේ. හරිද? දැන් ඔයා ඉන්නවා මෙතන. මේ ඉන්න ඔයා. ඔයාගේ හිත උණු වෙනවා. ඔයාගේ හිත උණු වෙනවා. පිටිපස්සේ ඉන්නවා මම. මගේ හිතත් උණු වෙනවා.
ඊට පස්සේ ඉන්නවා ඔයාගේ යාළුවා. එයාගේ හිතත් උණු වෙනවා. මොනවද වෙන්නේ? උණු වෙනවා. උණු වෙලා අපි මොකද කරන්නේ? අපි වමට යනවා. අපි වමට පුළුවන් තරමක් තව ටිකක් වම් පැත්තට තව ටිකක් ගිහිල්ලා අපේ වාහනේ තියා ගන්නවා. ඇයි මොකද්ද අපේ පරමාර්ථය? අපේ පරමාර්ථය මොකද්ද? මේ පැත්තෙන් තව පොලිමක් හදන්න. මේ පැත්තෙන් තව පොලිමක් හදන්න හිතාගෙන අපි වම් පැත්තට ගිහිල්ලා පුළුවන් තරමක් වම් පැත්තට කිට්ටු වෙලා හරි කතා වෙලා මේ පැත්තෙන් තව වාහන පොලිමක් හදන්න අපේ ಗುಣ ඒ සිත් පහළ වෙනවා. ඒක හොඳද? ඒක හොඳ නෑ, වැරදි. එක කුර්සියක එක වාහන පොලිමයි යන්නේ. කුර්සියක කොච්චර පළල් වුණත් ඔයාට එතන තව වාහන පොලිමක් හදන්න බෑ. ඔයාට බෑ වමට ගිහිල්ලා එතනින් තව පොලිමක් හදන්න. ඒක වැරදි. ඔයාගේ හිත උණු වුණාට කමක් නෑ. පැහැදිලිද? ඒ වගේ දේවල් කරන්න බෑ. පැහැදිලිනේ කීප එක? මෙතන කියනවා මෙන්න මෙහෙම බලා ගන්න. මෙතන කියනවා non è vero che è opportuno tenere sempre luci di emergenza accese, luci da io තියන්න බෑ, ඩබල් සිග්නල් දාන්න බෑ. O spostarsi il più possibile a sinistra, වමට ගිහිල්ලා per creare නිර්මාණය කරන una corsia libera, තවත් කුර්සිය එකක් a destra දකුණේ. තව වාහන පොලිමක් හදන්න හදනවා. ඒක හොඳ ක්‍රියාවක් ඔයාලට පෙනෙයි. නමුත් ඒක තහනම්. පැහැදිලිද? ඒක තහනම්. හරි. ඔව් සුදීර ක්‍රොස් කරන්න පුළුවන්ද? වදින ප්‍රශ්න වගේ. කලපුවයි මූදයි ඔව් ස්බොක්කෝ එක. මන් සන්ධියක් කියලා කියන්නත් පුළුවන් ස්බොක්කෝ එකට. ඒක මන් නොකිය කිව්වේ ස්බොක්කෝ කියලා. අපිට පුළුවන් ද ට්‍රැෆික් එකේදී සුදීර ක්‍රොස් කරන්න? සුදීර මොන වගේද? අන්න ඒකයි අදහස. ඒක ගැන අපි කතා කරමු තව විස්තරයි. සුදීර ගැන ඉරිවල් ගැන වෙනම කතා කරන පාඩමක් තියෙනවා. අපි ඉරි ගැන කතා කරනවා ඒක කතා කරමු. හරි. ඔව් කෝදිෂි ID එක ඔව් ආයකෙන් ඉන්න කෙනා මට මැසේජ් එකක් දාන්න. 0.94 මට මැසේජ් එකක් දාන්න WhatsApp එකට. කෝදිෂි ID එක වෙනස් කරලා දෙන්න කියලා. හරි. හරි. පැහැදිලි වුණාද එතකොට මේ කතාව? පැහැදිලි වුණාද මෙතනට එනකම්? ඔන්න ඊට පස්සේ කියනවා මෙන්න මේකට තරුවක් දාගන්නවා. මේකට තරුවක් දාගන්න. මොකද්ද දාගන්න ඕන? තරුවක්. මේක ඕගොල්ලන්ට තව ඉස්සරහට ගියාමත් අහන තැනක් මෙතන ප්‍රශ්න. දැන් ඕගොල්ලෝ ට්‍රැෆික් එකේ ඉන්නවා. මාර්ග තදබදි අවස්ථාවේ ඉන්නවා. formazione di code එකේ ඉන්නවා. හරිද? කෝඩ් එකේ ඉන්නවා. නැත්තම් tráfico intenso මාර්ග තදබද අවස්ථාවක ඉන්නකොට necessario sempre lasciare liberi. හැම වෙලේම ඔයා නිදහස් කරලා තියන්න ඕන මෙන්න මේ වගේ ඒවා. මොනවාද? limisione stradali. limisione කියන්නේ මොනවාද? immissione අපි කතා කරා. ප්‍රවේශ වෙන තැන්. stradali. පාරට ප්‍රවේශ වෙන තැන්. incroci, confluenze, ingressi di parcheggi අන්න ඒ වගේ ඒවා. මේවා මොනවාද කියලා අපි ඉස්සරහදී සාකච්ඡා කරමු. confluence ගැන කතා කරනවා. parkeggi වලට ඇතුළු වෙන තැන්. incroci. ඕවා නිදහස් කරලා තියන්න. ට්‍රැෆික් එකේ ඉඳ අර මම පෙන්නුවේ incroci එකක් ස්බොක්කෝ කිව්වේ. අන්න ඒ වගේ incroci වලට වහලා තියන්න බෑ. ප්‍රශ්නයක් අහනවා මෙතන කල ලයිට් වලින් සමන්විත incroci විතරද lasciare liberi කරන්න ඕන? නෑ, වැරදි. කල ලයිට් වලින් සමන්විත incroci විතර නෙමෙයි කල ලයිට් නැති incroci පවා ඔයා ට්‍රැෆික් එකේ ඉන්නකොට එතන මාරු වෙන්න ඉඩ තියලා තියන්න. උදාහරණයක් වශයෙන් passaggio a livello e binari del tram. රේල් පාර, ට්‍රෑම්ප් යන පාර. ඔයා මේක මම හදලා පෙන්නන්න. හරි. ට්‍රෑම්ප් යන පාර. මෙන්න මෙහෙමයි. දැන් මෙතන තියෙනවා ට්‍රෑම්ප් යන පාර. හරිද? මෙන්න මෙහෙම තියෙනවා ට්‍රෑම්ප් හරි කෝච්චි හරි අපි කියමු කෝච්චි පාර කියලා. මෙතන තියෙනවා කෝච්චි පාර මෙහෙම. හරිද? මේ කෝච්චි පාර හරස් වෙනවා. passaggio a livello. passaggio livello එක කෝච්චි පාර මෙහෙම හරස් වෙනවා. හරිද? දැන් මෙහෙම තියෙනවා පාර. මෙහෙම තියෙනවා මහ පාර. මහ පාර. දැන් මහ පාරේ ඔයා ට්‍රැෆික් එකේ ඉන්නේ. හරි? මෙහෙම තියෙනවා වාහන. වාහන මෙහෙම පොලිමට තියෙනවා. මෙන්න මෙහෙම වාහන පොලිමට දැන් ට්‍රැෆික් එකේ ඔයා ඉන්නවා. හරිද? ට්‍රැෆික් එකේ වාහන පොලිමට ඔයා මෙහෙම ඉද්දී ඔයා මේ රේල් පාරුවටත් නවත්තන් ඉන්නවා. රේල් පාරුවට නවත්තන් ඉන්නකොටම කෝච්චිය එනවා. දැන් මොකද කරන්නේ?
මොකද කරන්නේ? ඈ ඔයාලට වාහන ඉස්සරහට ගන්නත් බෑ පස්සට ගන්නත් බෑ. ඔයා ට්‍රැෆික් එකේ ඉන්න ගම රේල් පාර උඩත් ඇවිල්ලා හිටගෙන ඉන්න වාහනේ තියාගෙන ඉන්නවා. රේල් පාර හරි ට්‍රෑම් යන පාර හරි කෝච්චි පාර මොන පාර. ට්‍රෑම් එක කෝච්චි ආවොත් බැරිලාකත් මොකද කරන්නේ? මුකුත් කරන්න දෙයක් නෑ. හැප්පෙන්නම වෙන්නේ. එහෙනම් මේ වගේ රේල් පාරවල් ට්‍රෑම් මාර්ගවල් නිදහස් කරලා ලෂ්ෂාරේ ලීබෙරි නිදහස් කරලා ට්‍රැෆික් එකේ ඉන්න. එතකොට කෝච්චිය මෙතනින් ගියත් ප්‍රශ්නයක් නැහැ. යාර ඉන්ක්‍රෝචි වගේ මෙන්න මේවත් නිදහස් කරලා තියන් ට්‍රැෆික් එකේ ඉන්න එපා නිකම් මේ මන්ද බුද්ධිකයෝ වගේ ඉන්න එපා. පොඩක් කල්පනා කරන්න. පැහැදිලිද? එතකොට මෙතනදී කියනවා ට්‍රැෆික් එකේ ඉද්දි අපි කලින් කිව්වා ඉමිසියෝන් ඉස්තර දාලි මාර්ග වලට ප්‍රවේශ වෙන තැන්. දැන් පාර්කේජ් එකේ ඉඳලා වාහන කාර් පාක් එකේ ඉඳලා පාරට දාන්න බෑ. ඇයි? කාර් පාක් එකත් වහගෙන ට්‍රැෆික් එකේ පොලිමේ. එතන දොරටුව පොඩ්ඩක් ඇරලා තිබ්බනම් ඒ කාර් පාක් එකේ ඉන්න මිනිස්සු එහා පැත්තට දාගන්නවනේ. හැබැයි ඉතින් සමහර අය ඉන්නවා පහනෙන් එළියට බලන අයත් ඉන්නවා ඒගොල්ලෝ හොරෙන් දාගෙන එහෙම කපටි මිනිස්සුත් ඉන්නවා ඉතින් සමාජයේ. අර ඒ වගේ දෙයක් ඇරලා තිබ්බහම ඒකෙන් ප්‍රයෝජනෙ ගන්නවා. ඒ වගේ මිනිස්සුත් ඉන්නවා. නමුත් ඉතින් අපි හැදෙන්න බෑ මොනා කරන්න. හරි. පැහැදිලිද? passaggio livello, binari del tram ඒ වගේම lasciare liberi කරලා තියන්න. attraversamento pedonali, සුදුයිර කහයිර ඒක උඩ හිටපුවාම පදිකිය පාරමාරු වෙන්නේ කොහෙන්ද? කොෙල්ලි චික්ලාබිලි පාපැති කරුව පාරමාරු වෙන තැන. බයිසිකල් කරුව පාරමාරු වෙන තැන. පදිකිය පාරමාරු වෙන තැන. අන්නේ වගේ තැන් නිදහස් කරලා තියන්න. නැත්නම් ඒගොල්ලෝ කොහොමද පාරමාරු වෙනවා? සුදුයිරේ වාහන නවත්තන් හිටියොත්. එහෙනම් ට්‍රැෆික් එකේ මාර්ග තදබදේ ඔයා පොලිමේ ඉද්දි ඒ වගේ තැන් නිදහස් කරලා තියන්න. මේකට මම තරුවක් දාගන්න කිව්වා ඔයගලන්ට. ඒක වැදගත් නේ. ඒකයි. හරි හොඳයි. එහෙනම් පන්තිය අද අවසන් කරමු මෙතනින් නේ. විනාඩි 5ක් තියෙනවා කමක් නැහැ. අපි මෙතනින් අවසන් කරමු. අපි ඊළඟට අපි සිකුරාදා සාකච්ඡා කරන්න තියෙනවා තව ටික දිග කොටසක්. අපි සිකුරාදා එතන ඒ ටික සාකච්ඡා කරමු. කොන්ෆ්ලුවෙන්ස් එකක් කියලා කියන්නේ autostradaකට ප්‍රවේශ වෙන මාර්ගයක්. corsia di accelerazione එක. කොන්ෆ්ලුවෙන්ස්. එච්චරක් ඇති දැනට. දැනට ඇති කොන්ෆ්ලුවෙන්ස් කියන්නේ autostradaකට ප්‍රවේශ වෙන corsia di accelerazione එක. දැනට ඒක ඇති. ඊටු ටික මම ඔයාලට පෙන්නනම් පස්සේ රූප සටහන් සමගින්. හරි. එහෙනම් අපි අදට පන්ති අවසන් කරමු. අද බදාදා අපි සිකුරාදා මේ පාඩම අවසන් කරනවා. සිකුරාදා වෙද්දි මේ පාඩම අවසන් කරනවා. සිකුරාදා ටිකක් තවත් බෝරින් මේ සිකුරාදාට. මොකද මේ තියෙන කරුණු ඔයාලා ආසාවෙන් අහගෙන ඉන්න පොඩ්ඩක්. මොකද මට විහිළුවක් කරන්න ඇත්තටම කාල වේලාවක් හම්බෙන්නේ නැහැ. මම විහිළු කරන්න ඇත්තටම දන්නෙත් නැහැ. මොකද හේතුව මේ අපිට පාඩම් පැයකමාරක් තියෙන්නේ. පැයකමාරක් කියවගෙන යෑමක් තමයි තියෙන්නේ. පැහැදිලිද? තව ඉස්සරහට පොඩ්ඩක් ඔයයන් සමහරට නිදිමත ගතිය එන්න පුළුවන්. සමහරට ඈනුම් යන්න පුළුවන්. ටිකක් බෝරින් වෙන්න පුළුවන්. නමුත් බෝරින් වුණොත් ඔයගොල්ලෝ පොඩ්ඩකට පිළියමක් හොයාගන්න මොකක් හරි කකා බිබී හරි පොඩ්ඩක් පාඩමට සහභාගී වෙලා ඉන්න. මොකද මේ අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. පැහැදිලි කර කර ඉගෙන ගනිද්දි සමහරවිට වල බෝරින් වෙන්න පුළුවන්. ලියා ගන්න දේවල් ලියා ගන්න අනිවාර්යයෙන්. කොහොම හරි මේක අනිවාර්යයෙන්ම පාඩම පටන් ගත්ත විදිහටම අවසානය වෙනකන් ඉන්න. අනිවාර්යෙන් මේකෙන් ඔයගලන්ට ලොකු ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්. ඉතින් අපේ ඊයේ පෙරේදත් අපේ කීප දෙනෙක් විභාගයකට ගිහලා සමත් වුණා. ඉතින් හැමෝම විභාගයට ගිහලා සමත් වෙනවා. ෆේල් වෙන අයත් නැතුව නෙමෙයි ෆේල් වෙන අය ඉන්නවා. වැඩ කරන්නේ නැතුව විභාගයට ගියාම ෆේල් වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ අවුත් ඉස්කෝලේ යන්න ගන්න එපා. දැම්ම පාඩම් ටික ඉගෙනගෙන ඉවර වෙලා අවුත් ඉස්කෝලේ යන්න. පැහැදිලිද? හරි. හොඳයි එහෙනම් අපි ආයෙ නැවතත් සිකුරාදා සවස් 6ට හමු වෙමු. පළවෙනි ආගමෙන්ට් එක අවසන් කරන්න. පැහැදිලිද? හරි. එහෙනම් සිකුරාදා සවස් 6ට හමු වෙමු. සියලුම දෙනාට සුබ රාත්‍රියක්.